සුබ සන්ධ්‍යාවක්. ඔයාලට මාව ඇහෙනවද? පේනවද? ඔයාලට මාව ඇහෙනව නේද? කතා කරන්න මාව ඇහෙනවද? ඔයාලට හොඳට මාව පේනවද? මම සමහර අය ජොයින් වෙනවා. අපි එතකන් චුට්ටක් කතා කරමු. ඉතින් මාව දන්න අයත් ඇති, නොදන්න අයත් ඇති. මුලින්ම මම ඔයාලට ස්තුතිවන්ත වෙනවා මාව විශ්වාස කරලා පාඨමාලාවට සම්බන්ධ වීම ගැන. ඉතින් අනිත් කාරණේ ඔයාලට මම ආයෙත් ස්තුතිවන්ත වෙනවා. ඔයාලා මහුම් කියන විෂය තෝරගත්තට කිටි කාලීනව හරි ඉගෙන ගන්න. සමහර අය ඇති මහුම් කියන දේ කියන්නේ මොනවා හරි තාමත් මහාන අය ඇති කොහෙන් හරි චුටි චුටි ඉගෙන ගත්ත අය ඇති. සමහර අය ෆුල් කෝසස් ෆලෝ කරලා ඉන්න අය ඇති. ඉතින් ඔයාලගේ දැනුම මට්ටම කොහොම වුණත් මම ඔයාලට පාඨමාලාව මුලින් ඉඳන් සරලවම ඔයාලා කිසිම දෙයක් දන්නේ නැහැ කියලා හිතන තැන ඉඳලා තමයි මම ඔයාලට පාඨමාලාවේ මුලින් ඉඳලම සරලවම උගන්වනවා. ඉතින් මෙතන ඇති ඊයේ ක්ලාස් එකට සම්බන්ධ වෙච්ච අය ඇති ඒ වගේම නැති අයත් ඇති. නැති අය ගැටලුවක් කරගන්න එපා. මොකද අපිට ඊයේ ක්ලාස් එක වැඩි වෙලාවක් කරන්න උනේ නැහැ. විදුලිය විසන්ධි වුණා. ඉතින් මේ දවස්වල තියෙන කාලගුණ තත්වයක් එක්ක ඒ වගේ ස්වභාවික දේවල් වෙන්න පුළුවන්. ඒක නිසා දැන් අදත් හදිසියෙ හරි විදුලිය විසන්ධි වුණොත් ඔයාලා ගැටලුවක් කරගන්න එපා. මොකද මම ඔයාලට රෙකෝඩින් එක දෙන නිසා. අනිත් කාරණය තමයි විනාඩි 30ක් විතර යනකොට ඔයාලා ඔටෝම අපේ Zoom meeting එකෙන් ලීව් වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඔයාලා නැවත මම link එකක් දානවා. ඒ link එකෙන් නැවත අපේ ක්ලාස් එකට join වෙන්න. හරිද? එහෙම join වෙන්න අපහසු කෙනෙක් වුණොත් ඒත් ගැටලුවක් කරගන්න එපා. ඔයාලට මම රෙකෝඩින් එක දෙන නිසා මම ඔයාලට දෙවෙනියට දාන link එකෙන් තමයි ඔයාලා විනාඩි 30ක් ඇතුළත ඔයාලා ඔටෝම ලීව් වුණාට පස්සේ join වෙන්න ඕන. ඊළඟට මම ගැන ඔයාලට හඳුන්වලා දුන්නොත් මාව දන්න අයත් ඇති. හැබැයි නොදන්න අයත් ඉන්නවනේ. එතකොට ඊයේ ක්ලාස් එක අපිට හරියට සාර්ථකව නිමා කරගන්න බැරි වුණා අපිට ඒ ගැටලුව ආපු නිසා. හරිද? ඉතින් මම ඊයේ රෙකෝඩින් එක නැවත දාන්න ගියේ නෑ. මොකද අදත් එතනින්ම ක්ලාස් එක පටන් ගන්න නිසා. ඉතින් මෙතන ඉන්නවා මගේ අංග සම්පූර්ණ ඩිප්ලෝමා පාඨමාලාව හදාරන්න ජොයින් වෙච්ච අයත් ඉන්නවා අද ක්ලාස් එකේ. ඒ වගේම තමයි ළමා ඇඳුම් පාඨමාලාව විතරක් ඉගෙන ගන්න සම්බන්ධ වෙච්ච අයත් ඉන්නවා. ඉතින් ඔයාලා දන්නවා අංග සම්පූර්ණ පාඨමාලාවට මාසික ගාස්තුවක් අය කරනවා. ඒ වගේම තමයි ළමා ඇඳුම් පාඨමාලාවට කිසිදු ගාස්තුවක් අය කරන්නේ නැහැ. ඉතින් මේ ළමා ඇඳුම් පාඨමාලාව අංග සම්පූර්ණ අයටත් නොමිලේ තමයි ලැබෙන්නේ. එයාලගේ ඒ සිලබස් එකටත් මම මේ කොටස ඇතුළත් කරලා තියෙනවා. හරිද? එතකොට මම ගැන කිව්වොත් මම හම්බන්තොට ප්‍රදේශයේ තමයි ජීවත් වෙන්නේ. එතකොට මම මැහුම් සම්බන්ධයෙන් මට තියෙන ක්වොලිෆිකේෂන් තමයි NVQ level 4 තියෙනවා. ඒ වගේම තමයි මම සිනෙට් කැම්පස් එකේ ඩිප්ලෝමා පැටර්න් මේකින් හයි ප්‍රොෆෙෂනල් ඩිප්ලෝමා එකක් කරපු කෙනෙක්. ඉතින් මට ටේලරින් පැත්ත සහ ඩිප්ලෝමේ පැටර්න් මේකින් පැත්ත දෙකම මම ක්ලාසස් කරනවා වගේම මම දැනට හම්බන්තොට කලාප කාර්යාලය මගින් මෙහෙවන නොවිධිමත් අධ්‍යාපන ඒකකයේ මැහුම් උපදේශිකාවක් විදිහට සේවය කරනවා. ඉතින් අවුරුදු 10ක ඉඳන් තමයි මම ක්ලාසස් කරන්නේ. දන්න අය දන්නවා ඇති. මම සූරියවැව අගුණකුල පෑලැස්ස තිස්ස හම්බන්තොට දෙබරවැව කියන ප්‍රදේශවල වල තමයි ෆිසිකලි ක්ලාස් කරේ. හැබැයි දැනට මම ෆිසිකලි ක්ලාස් නතර කරලා තියෙනවා. මොකද මට පහසුව ඔන්ලයින් ක්ලාස් එකක් කරන එක. ෆිසිකලි ක්ලාස් එකක් තියෙනවා මයිරපුර විතරත්. ඒකත් මම තාම තීරණය කරලා නැහැ හරියටම පටන් ගන්නවද නැද්ද කියලා. ඉතින් ඒ නිසා ඔන්ලයින් ක්ලාස් එක තමයි දිගටම කරගෙන යන්නේ. අපි ඉස්සරහට බලමු ෆිසිකලි කරනවද නැද්ද කියලා. එතකොට ඔයාලට මම මුලින්ම කරන්නේ ළමා ඇඳුම් කොටස. ඒක මම කරන දේවල් වලට රෙකෝඩින් වලින් දෙනවා. එතකොට වීඩියෝ මගින් දෙනවා. සතියට එක දවසයි ක්ලාස් එක තියෙන්නේ. ක්ලාස් එක පැය 2කමාරක් හෝ 3ක කාලයක් ඇතුළත ක්ලාස් එක කරනවා. හරිද? සමහරවිට ඊටත් වඩා වැඩි වෙන්න පුළුවන්. සමහර අයට ප්‍රශ්න ඇති බබාලත් එක්ක ජොයින් වෙන්න බැරුව ඇති. බබාලා ක්ලාස් අරගෙන යන්න තියෙනවා වෙන්නේ නැති. එහෙම කියලා ඔයාලා ගැටලුවක් කරගන්න එපා. ඔයාලට මේ ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නවලා රෙකෝඩින් එක හරි බලන්න, වීඩියෝස් ටික බලන්න. ඒවා මම ඔයාලට තනියෙන් කරගන්න පුළුවන් විදියට තමයි ඒවා හදලා තියෙන්නේ. ඒක නිසා ඔයාලට ගැටලුවක් වෙන්නේ නැහැ.
ඕනෑම ගැටලුකාරී අවස්ථාවකදී මැහුම් සම්බන්ධව මට මැසේජ් එකක් දාලා එහෙම නැත්නම් කෝල් එකක් අරගෙන ඔයාලට ගැටලු निराකරණය කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මම පාඨමාලාවේ උගන්වන සියලුම දේ ඔයාලා අනිවාර්යෙන්ම මහන්න ඕන. හැබැයි මේ මහන්නේ අලුත් රෙදි වලින්ද පරණ රෙදි වලින්ද අයින් කරන රෙදි වලින්ද කියන එක මට අදාළ නැහැ. මොකද මැහුම් කියන දේ දරුවනේ ඉගෙන ගන්න අමාරුයි අපිට ප්‍රැක්ටිකල් නැතුව. නිකන් බලාගෙන ඉඳලා වීඩියෝ එකක් බලලා සමහරවිට දැන් ඔයාලටම අත්දැකීමදී ඔයාලා YouTube වීඩියෝම බලලා ඇති මැහුම් සම්බන්ධ ආස කෙනෙක් නම් අනිවාර්යෙන් YouTube එකේ ඔයාලා පාඩම් සර්ච් කරලා බලලා ඇතිනේ. වීඩියෝ කොච්චර බැලුවත් ඔයාලට තාම මහන්න පුළුවන් වෙලා තියෙනවද කියලා ඔයාලම හිතලා බලන්න. ඉතින් කොච්චර වීඩියෝ බැලුවත් කොච්චර සමහර වෙලාවට ඔයාලා නොමිලේ ලබා දෙන මේ වගේ පාඨමාලාවලට සම්බන්ධ වෙලා ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා කරනවනේ ඔය කුඩා ව්‍යාපාරිකයන් කරනවා දවසේ පාඨමාලා කරනවා. ඉතින් එහෙම දැනුම අහුලගෙන එකතුවක් ඔයා ගාව තියාගෙන ඉන්නවා ඇති. නමුත් ඔයාට මේ වෙද්දිවත් ඒ දැනුමෙන් ප්‍රයෝජනයක් ගන්න බැරි වෙලා ඇති. සමහර අය ඇති ඔන්ලයින් බිස්නස් කරන අය ඇති. දැනටත් කුලියට ගෙදර ඉඳන් ඇඳුම් මහන අය ඇති. නේද? තමන්ගේ ඇඳුම් විතරක් මහ ගන්න අයත් ඇති. ඉතින් ඔයාට මේ පාඨමාලාව මම මුල ඉඳලම කියලා දෙන්නේ මගේ පළවෙනි පාඩමේ ඉඳලම ඔයාලා කොහොමද ව්‍යාපාරයකට මේ දේ ගලපගන්නේ කොහොමද ඔයා ව්‍යාපාරයක් කරන්නේ. ඉතින් මම ළමා ඇඳුම් කියන කොටස නොමිලේ උගන්වන්න ප්‍රධානම හේතුව තමයි ගොඩක් කාන්තාවන්ට අද වර්තමානයේ තියෙන ආර්ථික අපහසුතා නිසා. ඉතින් ඔයාලට පුළුවන් මේ පාඨමාලාව සාර්ථකව ඉගෙනගෙන මම ඔයාලට මම දන්න සියලුම දැනුම ලබා දෙනවා. මම මේ වෙනුවෙන් ගොඩාක් මහන්සි වෙනවා. ගොඩක් වෙලාවට වීඩියෝ එකක් රෙකෝඩින් එකක් දාන්න අපිට ලොකු කාලයක් යනවා. එතකොට මම මේ වෙනුවෙන් වෙනමම රෙදි අරගෙන මම මහලා තමයි ඔයාලට වීඩියෝ එක දාන්නේ. එතකොට මම ඔයාලගෙන් කිසිම මුදලක් ළමා ඉදුම් පාඨමාලාවේදී අය කරන්නේ නැහැ. එතකොට මම ලොකු කැපකිරීමක් කරනවනේ. අන්න ඒ වගේ කැපකිරීමක් ඔයාලගේ පැත්තෙනොත් වෙන්න ඕන. මම කියන පාඩම් ටික මම කියන වෙලාවට මහලා මට ආපස්සට දාන්න ඕන. ෆොටෝස් මගින් දාන්න පුළුවන්. ඔයාලට වීඩියෝ මගින් දාන්න පුළුවන්. දන්නේ නැති තැන් මගෙන් අහගන්න පුළුවන්. හරිද? දැන් ඔයාලට පාඨමාලාව ගැන තව මොනවා හරි වැඩි විස්තර දැනගන්න තියෙනවා නම් මයික් එක ඔන් කරලා චුට්ටක් කතා කරමු. ඊට පස්සේ අපි ක්ලාස් එකේ අධ්‍යයන වැඩවලට යන් ඉස්සෙල්ලා අපි චුට්ටක් කතා කරමු. ඔයාලට මොනවද දැනගන්න තියෙන්නේ? එහෙම මොනවා හරි තියෙනවා නම් චුට්ටක් කතා කරන්න මයික් එක ඔන් කරලා. මිස් මේ ක්ලාස් එකේ පීරියඩ් එක කොහමද? මොකද මට ඇහුන්නේ? කාල සීමාව කොහොමද කියලා ඇහුවේ. මට ඇහුනේ PDF එක. මේ මාව ළමා ඇඳුම් පාඨමාලාව ගැනද අහන්නේ ඔයා අංග සම්පූර්ණ පාඨමාලාව ගැනද? මේ දෙකම වෙන වෙනම කියන්නේ මිස්. මම අරකටත් ජොයින් වෙන්න බලාපොරොත්තුෙන් ඉන්නේ. අංග සම්පූර්ණ පාඨමාලාව කාලය මාස 6යි. ඔයාලට මම පෝස්ට් එකක් ෂෙයා කරාද දන්නේ මගේ සිලබස් එකේ ප්‍රධාන මාතෘකා ටික තියෙනවා. ළමා ඇඳුම්, එතකොට කාන්තා කලිසම්, කාන්තා බ්ලවුස්, සාය, ගවුම් මෝස්තර, එතකොට රාත්‍රී නිදන ඇඳුම්, ස්කූල් යුනිෆෝම්, සාරි ජැකට්, පිරිමි ඇඳුම්. ඔය කොටස තමයි අංග සම්පූර්ණ ඩිප්ලෝමා පාඨමාලාවට අන්තර්ගතය වෙන්නේ. මාස 6ක් ඇතුළත ලොකු විෂය නිර්දේශයක් ඔයාලට දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මාස 6කට වඩා ලොකු කාලයක් අපි මේක ඇදගෙන යන බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද ඔයාලට ව්‍යාපාරයක් කරන්න තමයි මේ දේ ඉගෙන ගන්න ඕන වෙන්නේ. නැතුව නිකන් ඉගෙනගෙන ගෙදරට වෙලා ඉන්න නෙමෙයි. ඒක නිසා මේ වටිනා කාලයෙන් ඔයාලා ප්‍රයෝජනයක් ගන්න ඕන. අවුරුදු ගණන් ඇදගෙන යන්න අවශ්‍ය වෙන්නේ. හැබැයි ඔයාලට කැපකිරීමක් කරන්න තියෙනවා. මොකද අපි මාසෙට දවස් 4යි ලයිව් Zoom meeting එකකින් හම්බ වෙන්නේ. එතකොට මම මේ දවස් 4 උගන්වන දේවල් වලට වඩා ඔයාලට වීඩියෝස් නිරන්තරයෙන් දානවා පාඩම් වල. එතකොට ඔයාලට තියෙන මේ වීඩියෝස් ගෙදර ඉඳලා කිහිප සැරයක් බලලා ඒ පාඩම් කරගන්න. මම ඒවා ක්ලාස් එකේදී කියලා දෙනවා ලයිව් එකේදී කරන්නේ මෙහෙමයි කියලා. නමුත් වීඩියෝස් මම ඔයාලට ඊට වඩා වැඩි ප්‍රමාණයක් දානවා. එතකොට ඔයාලගේ අතේ තමයි වැඩේ තියෙන්නේ. මම ඔයාලට හරියට කියලා දෙනවා. ගෙදර ඉඳන් කැපවීමෙන් වැඩ කරන්න ඕන. ඉතින් මාස 6යි අංග සම්පූර්ණ ඩිප්ලෝමා පාඨමාලාව තියෙන්නේ. ඒකට ළමා ඇඳුම් පාඨමාලාව මාසයක් හෝ මාසෙකමාරක් වේවි. මොකද මුලින්ම
පටන් ගන්නකොට ඔයාලට මම මුල ටික කියලා දෙන්න ඕන බොහොම හිමින්. මොකද ස්පීඩ් එකේ යන්න බෑ. මොකද සමහර ළමයි ඉන්නවා ටේප් එකවත් අඳුරන්නේ නැති ළමයි ඉන්නවා. සමහරවිට මැෂින් එක පා ගන්න බැරි ළමයි ඉන්නවා. එතකොට එහෙම ළමයින්ට මම එයාලටත් මහන්න පුළුවන් තැනට ටේප් එක කියව ගන්න පුළුවන් තැනට මම අරගෙන ඕන වීඩියෝස් ටික එක දිගට දාන්න. ඒක නිසා ළමයි දුන් පාඨමාලාව මාස එකමාරක් වේවි. අංග සම්පූර්ණ පාඨමාලාව මාස 6යි. තව ගැටලු තියෙනවද? මොනවා හරි තව තියෙනවද දැනගන්න? හරි. ගැටලු එන්නේ පස්සේදී නේනේ අපි පටන් ගමු. මේ හරි. ඔව්. කවුද කතා කරන්නේ මිස් කියන්නේ? මේකේ ගාණ කීයද මිස්? මේකේ කිව්වේ පාඨමාලා දෙකෙන් අංග සම්පූර්ණ පාඨමාලාවට තමයිනේ අපි කෝස් ෆී එකක් අය කරන්නේ. එතකොට ලියාපදිංචි වෙන පළවෙනි 50 දෙනාට ඔයාලා ඇතුළත් වුණොත් රුපියල් 2000යි මාසෙක අය කිරීම වෙන්නේ. 50 දෙනා පැනලා ගියොත් රුපියල් 2500ක් වෙනවා. ඒ කියන්නේ මුලින්ම ලියාපදිංචි වෙන 50 දෙනාට කෝස් එක රුපියල් 2000යි මාසික අය කිරීම. ඒ වගේ මාස 6ක් ඔයාලා වාරික විදියට ගෙවන්න ඕන. හරිද? එතකොට ඔයාලට පාඨමාලාව ලැබෙන්නේ කීයටද? 2006න් වැඩි කරාම 12000කට. මම හිතන්නේ වර්තමානයේ කොහේවත් නෑ රුපියල් 12000කට මේ වගේ අංග සම්පූර්ණ ඩිප්ලෝමා පාඨමාලාවක් කරන. ඉතින් මම ඒ තරම් අඩු මුදලකට ඔයාලට මම මේක කරන්නත් හේතුව ඇත්තටම ආර්ථික අපහසුතාව ගොඩක් තියෙන කාන්තාවෝ තමයි ඉන්නේ. ඒ නිසා මම හිතුවා එයාලට අර මගේ දැනුමෙන් මම මොනවාද කරන්න පුළුවන් උදව් කියලා තමයි මම ඔය ගානට කෝස් ෆී එක දාලා තියෙන්නේ. මගේ ෆිසිකලි ක්ලාස් ආපු අයත් මේ වෙලාවේ මේකට ඇඩ් වෙලා ඉන්නවා, ජොයින් වෙලා ඉන්නවා. ඉතින් එයාලා දන්නවා මම ෆිසිකලි ක්ලාස් එක කරේ මාසෙට 3500ක් කියලා. ඉතින් මම මේ අවුරුද්ද වෙනකොට ඒක අඩු කරලා තියෙනවා. හේතුව තමයි ඇත්තටම ගොඩක් ආර්ථික අපහසුතාව මැද තමයි ගොඩාක් මිනිස්සු අද රටේ ජීවත් වෙන්නේ. ඉතින් ඒක නිසා ඔයාලට මැහුම් වලින් ජීවිතේ ජය ගන්න පුළුවන් විෂයක් තමයි මැහුම් කියලා කියන්නේ. ඔයාලා ගෙදර කස්ටමයිස් ඕඩර්ස් කරත් ඔයාලට ෂොප් වලට දාන්න ඔයාලා මැහුවත් එහෙම නැත්නම් ඔයාලා ඔන්ලයින් බිස්නස් එකක් කරත් අති සාර්ථකව කරගන්න පුළුවන් ව්‍යාපාරයක් තමයි මැහුම් කියලා කියන්නේ. ඉතින් මහන එක කවදාවත් නැති වෙන්නේ නැහැ. ඔයාලා හරි මෙතඩ් එකකට මහනවා නම් ඔයාලට මහන එකේ කස්ටමයිස්ලා එන එකේ අඩුවක් වෙන්නේ නැහැ. මොකද මගේ ගෝලයෝ දැන් ඉන්නවා දැනට ව්‍යාපාර කරගෙන යන අය ඉන්නවා. දැන් ඔය සූර්යවැවේ අරලිය කට් පීස් එකේ ඒ අනූෂ මගෙන් ඉගෙන ගත්ත ළමයෙක්. ඉතින් එයා එනකොට කිසිම දෙයක් දැනගෙන හිටියේ නෑ. අද ක්ලාස් එකට ජොයින් වෙලා ඉන්නවත් දන්නේ නැහැ. ඔයාලා සූර්යවැවේ අය නම් දන්නව ඇති. එතකොට එයා සම්පූර්ණයෙන්ම දැන් හැමදේම කරන්නේ මගේ පාඨමාලාව ඉගෙනගෙන. ඉතින් තව ඉන්නවා පේජස් කරන සිසුන් 9 දෙනෙක් මේ වෙනකොට ඔන්ලයින් බිස්නස් කරනවා මගෙන් ඉගෙනගෙන. ඉතින් ඔයාලටත් බැරි වෙන්නේ නැහැ. ළමයි දුම් පාඨමාලාවේ ඉඳලා පළවෙනි පාඩමේ ඉඳලම මම ඔයාලට කියලා දෙන්න ඔයාලා බිස්නස් එකක් කරන්නේ කොහොමද? ඔයාලා ලොකු මුදලක් යට කරන්නේ නැතුව පොඩි මුදලකින් පටන් අරගෙන අනිවාර්යයෙන්ම බිස්නස් එකක් කරන තැනට දක්වා මම ඔයාලව ගෙනියන්න තමයි මගේ ටාගට් එක තියෙන්නේ. ඉතින් මම මේ වෙන කැපකිරීමට ඔයාලගේ පැත්තෙනොත් කැපකිරීමක් කරලා ඔයාලා මේ දේ ඉගෙන ගන්න. මම හිතන්නේ ඔයාලට මේ විදියට නොමිලේ හරි එහෙම නැත්නම් අඩු පාඨමාලා ගාස්තුවක් යටතේ හරි ඔයාලට කොහෙන්වත් ඉගෙන ගන්න පුළුවන් වෙයි කියලා. හරිද? හරි. ඔයාලා දැන් ඉගෙන ගන්න ඇවිල්ලා තියෙන මැහුම් කියන විෂය. එතකොට ඔයාලා දන්නවනම් අපි අපේ දැන් චූටි බබෙක් ඉපදුන දවසේ ඉඳලා මැරෙන මොහොත දක්වාම අපි ඇඳුම් අඳිනවා නේද? නොයෙකුත් විලාසිතා කරනවා, විලාසිතා අලුත් වෙනවා. විශේෂයෙන් දැන් ඉන්න නේද? දැන් මේ ඉන්න වර්තමානයේ ඉන්න ගැහැණු දරුවන්, ගැහැණු අය හරි ආසයි ලස්සනට අඳින්න. මොකද දැන් හැමදේම තාක්ෂණයත් එක්ක මුසු වෙලාන තියෙන්නේ. ඉස්සර නම් අපි කුලියට මහන්න ගියාම ඉතින් අපි ඩිසයින් එකක ඇඳලා පෙන්නන්න ඕනේ. එහෙම නැත්නම් කියන්න ඕනේ. දැන් එහෙම නැහැ. දැන් අපිට ජංගම දුරකථනය හරහා ඕන තරම් ඩිසයින් සර්ච් කරලා ගන්න පුළුවන්. අපි ගොඩක් වෙලාවට ඇඳුමක් මහන්න යන්නේ නේද? ඩිසයින් කීපයක් බලලා එකකින් කර මොස්තරේ ගන්නවා, එකකින් අත් මොස්තරේ ගන්නවා.
ওই විදියට ගොඩාක් එකතු කරලා අරගෙන ගිහිල්ලානේ අපි හඳුමක් මහන්න දෙන්නේ. ඉතින් එතකොට මහන අපිත් දැනගන්න ඕන කස්ටමර් ඉල්ලන හැම මෝස්තරයක්ම කොහොමද අපි මහලා දෙන්නේ කියලා. ඉතින් ටික ටික කොහෙන් හරි ඔයාලා සමානලාවට A-line ගවුමක් මහන්න YouTube එකෙන් සර්ච් කරාම එනවනේ A-line ගවුමක් මහම කිව්වම. එතකොට A-line ගවුම මහන්න එක වීඩියෝ එකක් බලලා ඉගෙන ගන්න ඇති. ඊට පස්සේ ඔයාට ඕන වෙනකොට ස්කූල් යුනිෆෝම් එකක් මහන්න ඔයා ඒක සර්ච් කරන්න ඕනේ. එතකොට තව කෙනෙක්ගේ මෙතඩ් එකක් තමයි ඔයා ඉගෙන ගන්න. එතකොට ඔයාට අවශ්‍ය මෝස්තර ටික නිර්මාණය කරගන්න ඔයා එකතු කරගෙන තියෙන්නේ එකම මෙතඩ් එකක් නෙමෙයි. මෙතඩ් කිහිපයකට තමයි ඔයා ඉගෙනගෙන තියෙන්නේ. එතකොට ඔයාට ඒක ප්‍රායෝගිකව ඇප්ලයි කරන්න අමාරුයි. කස්ටමර් කෙනෙකුට වෙන්න පුළුවන් නැත්නම් ව්‍යාපාරයක් කරද්දී ඇඳුම් මහත්ය ඔයාට ඒක හරියට ඇප්ලයි කරගන්න බෑ. මොකද ඔයා දන්නේ එක මෙතඩ් එකකින් එක්ක A-line ගාවම මහන්න විතරයි. ඊට පස්සේ ඒකෙන් ඔයා දන්නේ නේ තව මෝස්තරයක් නිර්මාණය කරනකොට කොහොමද ඒ වෙනස්කම් ටික කරගන්නේ කියලා. ඉතින් ඒ නිසා ඔයාලට එක මෙතඩ් එකක් ඉගෙන ගත්තොත් ඔයාලට පුළුවන් හරියාකාරව බිස්නස් එකක් කරන්න. ඒ වගේම තමන්ගේ ඇඳුම් ටික ලස්සනට මහ ගන්න නේද? ගොඩක් අයගේ දැන් මෙතන වාඩි වෙලා ඉන්න හැමෝගෙම අරමුණක් තියාගෙනනේ ඔයාලා අද පන්තියට සම්බන්ධ වුනේ. ඔයාලා හැමෝගෙම අරමුණක් ඇති. සමහර අය හිතනවා ඇති මම මගේ ඇඳුම් ටික මහ ගන්න හරි නේද? මම කොච්චර කාට දුන්නත් මට ඕන ඩිසයින් එක මට මහලා දෙන්නේ නැහැ කියලා ඉගෙන ගන්න ආසාවෙන් ඇවිල්ලා පන්තියේ ඉන්නවා ඇති. තවත් සමහර අය ඇති ගෙදර ආර්ථිකය ගොඩක් අපහසුයි. මමත් මගේ හස්බන්ඩ් ශක්තියක් වෙන්න ඕන. මම අඩුම ගෙදර ඉඳන් බබාලගේ වැඩ ටික කරන ගමන් හස්බන්ඩ්ගේ වැඩ ටික කරන ගමන් මම දවසට ඇඳුමක් හරි මහලා කීයක් හරි හොයා ගන්න ඕන කියලා හිතලා මෙතන ඇවිල්ලා වාඩි වෙලා ඉන්න අයත් ඇති. ඊට පස්සේ තවත් සමහර අය ඇති දැන් මේ දවස්වල හරි ට්‍රෙන්ඩ් එකක් නේද ඔන්ලයින් බිස්නස්. එතකොට ඇත්තටම හරිම සාර්ථක බිස්නස් ක්‍රමයක් හරිම සාර්ථකයි. ඉතින් එහෙම මම ඔන්ලයින් බිස්නස් එකක් චූටියට පටන් ගන්නවා. මම කවදාවත් කාටවත් අත නොපා ජීවත් වෙන්න ඕන නේද? මගේ අවශ්‍යතාවයන් මගේ යුතුයකම් ටික ඉටු කරන්න මම හොඳ බිස්නස්මන් කෙනෙක් වෙන්න ඕන. එහෙම කියලා හිතාගෙන ඇවිල්ලා වාඩි වෙලා ඉන්නවත් වෙන්න පුළුවන්. ඒ වගේම තවත් සමහර අය ඇති අම්මා කිව්ව හින්දා තාත්තා කිව්ව හින්දා තව කෙනෙක් කිව්ව හින්දා එක්ක හස්බන්ඩ් කිව්ව හින්දා ඔන්නෝක ඉගෙන ගන්න කියලා තව කාගේ හරි වමනාවකට ක්ලාස් එකේ වාඩි කරලා ඉන්නවා වෙන්නත් පුළුවන්. හරිද? හැබැයි ඔය කොහොම වුණත් ඔයාලට මගේ ක්ලාස් එකේ පාඩම් ටික කරගෙන යනකොට ඔයාලට හිතේ මං ඔය හැමෝගෙම අරමුණ අනිවාර්යෙන් බිස්නස් එකක් දක්වා වෙනස් වෙයි කියන තැන මම ඉන්නවා අනිවාර්යෙන් මේක වෙනවා. හරිද? එතකොට ඔයාලා දැන් මැහුම් ගැන දන්න දේවලුත් ඇති නොදන්න දේවලුත් ඇති. අපි නොදන්නවා කියලා හිතාගෙන හැමෝත් එක්කම කතා කරලා අපි බලමු කොහොමද මේක ඉගෙන ගන්න කියලා. ඔයාලා දන්නවද මැහුම් කියන දේ ලෝකේ තියෙනවා ප්‍රධාන කොටස් දෙකක්. මැහුම් ඉගෙන ගන්න ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි බ්ලොක් මෙතඩ් එක. ඒ කියන්නේ අපි බ්ලොක් එකක් තියලා රෙදි කපනවා කියලා කියන්නේ. එතකොට අපි ඒ විදිහට කරනවා පැටර්න් මේකින් ක්‍රමය. ඊට පස්සේ ටේලරින් ක්‍රමය without block method එක. එකවරම රෙදි මත තියලා අපි ඇඳුම් කපා ගන්නවට අපි කියනවා ටේලරින් ක්‍රමය. එහෙම නැත්නම් without block method එක කියලා. එතකොට ඔන්න ලෝකේ තියෙනවා ප්‍රධාන මැහුම් ක්‍රම දෙකක් මොකක්ද? එකක් තමයි block method එක අනිත් එක තමයි without block method එක. ඔයාලට එහෙම කිව්වහම දන්නේ නැති නිසා තමයි මම කිව්වේ සරලවම එකක් තමයි block එකක් ඇඳලා රෙදි කපනවා කියන එක අනිත් එක තමයි රෙදි මතම තියලා ඇඳුම කපනවා කියන එක. හරිද? එතකොට ඔයාලා මේ දැන් ඉගෙන ගන්නේ ළමා ඇඳුම් පාඨමාලාවේදී නම් ඔය දෙකම යනවා. හරිද? ඔය දෙකම මම ඔයාලට කියලා දෙනවා. මොකද ළමා ඇඳුම් පාඨමාලාවේදී මම බිස්නස් එකක් ටාගට් කරලානේ ඔයාලට උගන්වන්නේ. එතකොට අංග සම්පූර්ණ ඩිප්ලෝමා එකේදී පැටර්න් මේකින් පොඩි දැනුමක් ඔයාලට මම දෙනවා. මගේ පැටර්න් මේකින් කෝස් එකක් වෙනම තියෙනවා. ඒ ගැන මම කතා කරන්නේ නැහැ. මොකද දැන් ඔයාලා ඒ ගැන අවබෝධයක් ඔයාලට නැතුව ඇති. එතකොට පැටර්න් මේකින් එක කරන්නේ අපි බ්ලොක් එකක් තියලා ටේලරින් ක්‍රමයෙන් කරන්නේ අපි රෙදි මත ඇඳලා. හරිද? අපි ඔය දෙකේම වාසි තියෙනවා අවාසි තියෙනවා.
එතකොට බ්ලොක් මෙතඩ් එකක් කියලා කියන එක අපි සරලවම කිව්වේ බ්ලොක් එකක් තියලා රෙදි කපා ගන්නවා කියන එකනේ. හැබැයි ඒකේ ක්‍රියාවලියක් තියෙනවා. අපි බ්ලොක් මෙතඩ් එකකදී කරන්නේ කස්ටමර් කෙනෙක් අපි ගාවට මහන්න ආවොතින් අපි ඒ කස්ටමර්ගේ මිනුම් ටික ශරීරයෙන් මැන ගන්නවා. අංක එකටම කරන්නේ ඒක තමයි. අපි එයාගේ මිනුම් ටික ශරීරයෙන් මැන ගන්නවා. ඊට පස්සේ මේ මිනුම් වලට අපි බුරුලක් දෙනවා නම්, මැහුම් වාසි දෙනවා නම් අන්න ඒ දේවල් එකතු කරලා අපි මිනුම් ටික ගණනය කරනවා. ගණනය කිරීමෙන් පස්සේ අපි එයාගේ මූලික පතරම කඩදාසියක් මත නිර්මාණය කරනවා. කඩදාසියක් මත එයාගේ මූලික පතරම නිර්මාණය කරලා ඊට පස්සේ තමයි අපි එයා කියන නිර්මාණය අර ඇඳගත්ත මූලික පතරම ඇසුරෙන් තමයි අපි එයාගේ මෝස්තරය නැවත පතරමක නිර්මාණය කරන්නේ. එතකොට ක්‍රියාවලිය ටිකක් සංකීර්ණයි. අංක එකටම අපි කරන්නේ එයාගේ මිනුම් ටික ගන්න එක. ඊට පස්සේ අපි කරනවා එයාගේ මිනුම් ගණනය කරන එක. ඊළඟට අපි එයාගේ මූලික පතරම හදා ගන්නවා. ඊට පස්සේ මූලික පතරම ඇසුරෙන් අපි අවසානයට අවශ්‍ය මෝස්තරය අපි තවත් පතරමකින් නිර්මාණය කරගන්නවා. අවසානට හදාගත්ත අපි මෝස්තරය ඇඩ් කරලා හදාගත්ත පතරම තමයි අපි රෙදි මත තියලා කපා ගන්නෙ. හරිද? ඔන්න ඕක තමයි බ්ලොක් මෙතඩ් එකේ ක්‍රියාවලිය. එතකොට මේ බ්ලොක් මෙතඩ් එකේ තියෙනවා වාසි සහ අවාසි. ඔයාලා තව විනාඩි 10කින් විතර ලියුවේ. එහෙම වුණොත් ඔයාලට මම ලින්ක් එක දානවා අපහු ඒකෙන් ජොයින්ට් වෙන්න. ඔයාලට හැමෝටම PDF එක ලැබිලා තියෙනවද? ලැබිලා තියෙනවා. මම ඒකේ මේ print එකක් ගන්න එපා කියලාත් ඔයාලට කිව්වා. මොකද ටයිප් කරනකොට තියෙන මිස්ටේක් කීපයක්ම මේ PDF එක තුල තියෙනවා. ඒක මට වෙනස් කරගන්න ඇත්තටම ටයිම් එකක් තිබුණේ නැහැ. මම ඒක ඔයාලට නිවැරදි කරලා නැවත දාන්නම්. ඕකේ තියෙන කිසිම දෙයක්, ඒ කියන්නේ අකුරු වල වැරදි මිසක් කියලා තියෙන කරුණ වල කිසිම වැරද්දක් නැහැ. අකුරු වල තමයි වැරදි තියෙන්නේ. ඉතින් මම මේක නිවැරදි කරලා ඔයාලට අපෝ PDF එක දාන්නම්. ගතපු අය කමක් නැහැ. ඕක තියාගෙන ඉන්න. නැති අයට මම ස්ක්‍රීන් එකේ PDF එක දානවා. ඒක ඔයාලට ස්ක්‍රීන් එකෙන් පෙනේවි. හරිද? ඔයාලා ලියුණොත් මම අනිවාර්යයෙන්ම දාන්නම් ඊළඟ ලින්ක් එක. මිස් සාරි ජැකට් මහන්න කියලා දෙනවද? මගේ මයික් ඔන් වෙන්නේ නැහැ. හරි. සාරි ජැකට් එක තියෙනවා අපේ අංග සම්පූර්ණ ඩිප්ලෝමා පාඨමාලාව ඇතුළත සාරි ජැකට් කොටසක් තියෙනවා. හරිද? හරි අපි ඒකෙදි සාරි ජැකට් කරනවා. ඊළඟට PDF එක තියන අය PDF එක අතට ගන්න. PDF එකේ බලන්න පතරම් සහිත මැහුම් කලාවේ කියන්නේ බ්ලොක් සිස්ටම් එකේ තියෙන වාසි මොනවද කියලා අපි කතා කරමු. අංක 1ට තියෙනවා ශරීරයට මනා හැඩයක් හා මනා නිමාවක් සහිත ඇඟලුමක් බිහි වෙනවා කියලා නිර්මාණය කරගන්න පුළුවන් කියලා. හරිද? එතකොට ශරීරයට මනා හැඩයක් හා මනා නිමාවක්. අපි බ්ලොක් මෙතඩ් එකකට ඇඳුමක් මහද්දී අපි නිවැරදිව තමයි ඇඳුම මහන්නේ. අනිත් එක තමයි යාගේ හොඳට හැඩේ ඉස්මතු වෙනවා. එතකොට මහන එකත් හොඳ නිමාවකින් තමයි මහන්නේ. එතකොට මේ බ්ලොක් මෙතඩ් එකේදී කරද්දී හොඳ නිමාවක් ඇඳුම් වලට ලැබෙනවා. ඊළඟට තියෙනවා එකම පතරම භාවිතා කරමින් රෙදි විශාල ප්‍රමාණයක් කපා ගන්න පුළුවන් කියලා. අපි මේක වළංගු වෙන්නේ ගොඩක් වෙලාවට ව්‍යාපාරයක් කරන අවස්ථාවලදී. මොකද අපි sizes වලට කරනවනේ small, medium, large, XL වගේ sizes වලට කරද්දී අපිට small කියන size එකේ එකම block එක තියලා රෙදි ලොකු ප්‍රමාණයක් කපා ගන්න පුළුවන්. එතකොට block method එකේ තියෙන වාසිය තමයි එකම block එක තියලා අපිට රෙදි විශාල ප්‍රමාණයක් කපා ගන්න පුළුවන්. ඒ වගේම තමයි වැරදි සිදු වෙන්න තියෙන ඉඩකඩ අවම වෙනවා. අපි කඩදාසි මත එහෙම නැත්නම් බෝඩ් මත තමයි බ්ලොක් එක නිර්මාණය කරන්නේ. එතකොට අපිට පුළුවන් අපි අතින් යම් අඩුපාඩුවක් සිදු වෙලා තියෙනවා නම් යම් වැරැද්දක් සිදු වෙලා තියෙනවා නම් නැවත ඒක පරීක්ෂා කරලා බලලා ඒ වැරදි ටික නිවැරදි කරලා නැවත අපිට බ්ලොක් එක සකසා ගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ තියෙන වාසිය තමයි අනවශ්‍ය ලෙස
රෙදි අපතේ යන්නේ නැහැ. අනවශ්‍ය ලෙස රෙදි අපතේ යන්නේ නැහැ කියලා කියන්නේ අපි બ્લોක් එකක් තියලානේ රෙදි කෑල්ල කපන්නේ. එතකොට બ્લોක් එකට අවශ්‍ය විදියට අපි රෙදි කෑල්ල හසුරවා ගන්නවා. රෙදි කෑල්ල නමා ගන්නවා. එතකොට අපේ රෙදි අපතේ යාමක් සිදු වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ව්‍යාපාරයකට නම් වඩාත් සුදුසු ක්‍රමය කියලා කියනවා මේ બ્લોක් මෙතඩ් එක. ඒ වගේම ආධුනිකයන්ට ඉගෙන ගන්න ආධුනික කෙනෙක් නම් එයාට ඉගෙන ගන්න පහසුම ක්‍රමයක් બ્લોක් මෙතඩ් එක කියලා කියනවා. ඉතින් ඔන්න ඔය ටික තමයි මේකේ තියෙන වාසි. හරිද? එතකොට මේකේ තියෙනවා අවාසි. නේද? හැම දෙයකටම වාසි සහ අවාසි තියෙනවනේ. එතකොට මේකේ අවාසිත් තියෙනවා. මොනවද තියෙන අවාසි? එක් එක් පුද්ගලයන් සඳහා වෙන වෙනම පතරම් සකස් කළ යුතු බැවින් අධික කාලයක් වැය වෙනවා. අපි මේකදී නම් මෙන්න මේ කාරණේ වළංගු වෙන්නේ කස්ටමයිස් ඕඩර් එකක් කරද්දී. විශේෂයෙන් બ્લોක් මෙතඩ් එකට අපි කරන කස්ටමයිස් ඕඩර්ස් මොනවාද කියලා අහුවොතින් බ්‍රයිඩල් වෙයා, පාටි වෙයා අන්න ඒ වගේ දේවල් අපි කරන්නේ બ્લોක් මෙතඩ් එකකට. හරිද? අපිට ඒ වගේ දේවල් එකවර රෙදිමත නිර්මාණය කරන්න අපහසුයි. මංගල ඇඳුම් කියන ඒවා, එතකොට ওই උත්සව වලට අඳින පාටි ඇඳුම් වගේ කියන ඒවා එකපාර රෙදිමත නිර්මාණය කරන්න අපහසුයි. එතකොට අපි બ્લોක් මෙතඩ් එක තමයි භාවිතා කරන්නේ. එතකොට બ્લોක් මෙතඩ් එකේ තියෙන අවාසිය තමයි දැන් අපි හිතමු කවුරු හරි කෙනෙක් එනවා එයාගේ විවාහ උත්සවයට ඔන්න එයාගේ මංගල ඇඳුම නිර්මාණය කරගන්න. එතකොට එයාට අපි બ્લોක් එකක් හදනවනේ එයා කියන පැටර්න් එකට. එතකොට ඒ બ્લોක් එක අපිට තව කෙනෙකුට භාවිතා කරන්න බෑ. මොකද පුද්ගලයාගෙන් පුද්ගලයාට ශරීරයේ තියෙන හැඩ වෙනස් වෙනවා. එතකොට අපි හදන બ્લોක් එක තව කෙනෙකුට ගැලපෙන්නේ නැහැ. හරිද? එතකොට අපිට අර පුද්ගලයාගෙන් පුද්ගලයාට બ્લોක් එක හදනකොට අධික කාලයක් වැය වෙනවා. හැබැයි මේක බලපාන්නේ නැහැ. ඔයාලා ස්මෝල් මීඩියම් ලාර්ජ් එක්සෙල් කියලා දැන් අපි બ્લોක් එකක් හැදුවොත් එතකොට අපි එකවර ගොඩාක් කපා ගන්නවනේ. එතකොට මේක ව්‍යාපාරික අවස්ථාවකදී ගැලපෙන්නේ නැහැ මේ අවාසිය. මේක වෙන්නේ කස්ටමයිස් ඕඩර් එකක් කරද්දී තමයි මේ අවාසිය සිදු වෙන්නේ. ඊට පස්සේ කඩදාසි මත පතරම් සකස් කරන බැවින් මේ සඳහා අමතර වියදමක් දැරීමට සිදු වෙනවා. ඔයාලට ස්ක්‍රීන් එකේ බලා ගන්න පුළුවන් සමහර අයට PDF එක නැතුව ඇති. හොඳද? හරි. ඊළඟ පිටුවට යනවා වාසි. එතකොට නිර්මාණය වෙනස් වෙන විට නැවත පතරම් සකස් කරන්න වෙනවා. එතකොට ඔන්න બ્લોක් මෙතඩ් එකේ තියෙන තවත් අවාසියක් තමයි මෝස්තරය වෙනස් කරනකොට අපිට બ્લોක් එක වෙනස් කරන්න වෙනවා. එතකොට මෝස්තරයෙන් මෝස්තරයට අපිට બ્લોක් එක වෙනස් කරන්න වෙනවා. එතකොට ඒකත් අපිට එකකින් සිදුවෙන අවාසියක්. හැබැයි ඉතින් මේ හැම අවාසියක්ම වාසි පැත්තකට හරව ගන්න පුළුවන් ව්‍යාපාරයක් කරන අවස්ථාවේදී. ඊළඟට තමයි අපි කතා කරා පුද්ගලයාගෙන් පුද්ගලයාට පතරම් සකස් කරන්න වෙනවා කියලා. හරි. එතකොට ඔන්න ඔයාලා ලෝකේ තියෙන ප්‍රධාන මැහුම් ක්‍රම දෙක තව මැහුම් ක්‍රම තියෙනවා. අර ඩම්මි වල ඔත්තල ඇඟේ ඔත්තල කරන ක්‍රමයක් තියෙනවා. ඒක නම් ලංකාවේ භාවිතා කරන්නේ නැහැ. ඒක නිසා ඒක ඔයාලා ඔළුවට ගන්න යන්නත් එපා. ඒක ඉගෙනවීම සිදු කරන්නේත් නැහැ මේ වෙනකොට ලංකාවේ. ඒක ඔය ගොඩක් ධනවත් රටවල් වල විතරයි ඒක පාවිච්චි කරන්නේ. ඒක නිසා අදාළ වෙන්නේ නැහැ. එතකොට මේ ප්‍රධාන මැහුම් ක්‍රම දෙක අතරින් ඔයාලා બ્લોක් මෙතඩ් එක ගැන ඔයාලට දැන් යම් අවබෝධයක් එන්නේ නැති. બ્લોක් මෙතඩ් එක කියන්නේ මොකක්ද? ඒකේ තියෙන වාසි සහ අවාසි මොනවද? එතකොට මේ બ્લોක් මෙතඩ් එක හරියටම ගැලපෙන්නේ මොන වගේ අවස්ථාවන් වලටද කියලා ඔයාලට අවබෝධ වෙන්නේ නැති. ඊළඟට මම කතා කරනවා ඊළඟ මැහුම් ක්‍රමය තමයි මොකක්ද? ටේලරින් ක්‍රමය. එහෙම නැත්නම් without block method එක සිංහලෙන් කිව්වොත් පතරම් රහිත මැහුම් කලාව. හරිද? ඒතර මේ පතරම් රහිත මැහුම් කලාව කියලා කියන්නේ අපි සරලවම කිව්වොත් රෙදි මත එකපාරම ඇඳලා කපා ගන්නවා කියන එක. හරිද? මේක ක්‍රියාවලියක් විදියට ගත්තොත් කස්ටමර් කෙනෙක් එනවා අපි කස්ටමර්ගේ මෙෂර්මන්ට් ටික ශරීරයෙන් මැන ගන්නවා. එතකොට මේ මැනගත්ත මිනුම් ටික අපි ගණනය කරනවා. මේකෙදි මිනුම් ගන්න ඕන අනිවාර්යයෙන්ම ගණනය කරන්න ඕන. නේද? පුරුලක් දෙනවා නම් පුරුල එකතු කරන්න ඕන. අපි ඩාට් එකක් දානවා නම් ඩාට් එක සඳහා අවශ්‍ය පුරුල එකතු කරන්න ඕන. එතකොට අන්න ඒ විදියට ගණනය කරලා
ඊට පස්සේ අපි ඒ ගණනය කරපු මිනුම් එකවර රෙදි මත තමයි ඇඳලා කපන්නේ. එතකොට අර බ්ලොක් මෙතඩ් එකේ ක්‍රියාවලියට වඩා අඩු ක්‍රියාවලියක් තමයි මෙතනදී සිදු වෙන්නේ. හරිද? ඔන්න සරලවම දැන් ඔයාලා දන්නවා පතරොම් රහිත මෙහුම් කලාව කියන්නේ මොකක්ද කියලා. පතරොම් රහිත මෙහුම් කලාව කියලා කියන්නේ එකවර රෙදි මත මිනුම් ලකුණු කරගනිමින් රෙදි කපා ගැනීම. හරිද? එතකොට මේකෙත් තියෙනවා වාසි සහ අවාසි. මේකේ තියෙන වාසි මොනවද? බලන්න වාසි දීලා තියෙනවා අඩු කාලයක් තුළ ඇඳුමක් මසා නිම කිරීමට හැකියවීම. අපිට යන්නේ අඩු කාලයක්නේ දැන් බ්ලොක් මෙතඩ් එකේ නම් අපි බ්ලොක් එකක් ඇඳලා නේද? ඊට පස්සේ ඒකෙන් අපේ පැටර්න් එකක් නිර්මාණය කරලා ඊට පස්සේනේ අපි රෙදි මත කපා ගන්න. එතකොට දැන් මේ ටේලරින් ක්‍රමේදී කරන්නේ අපි එකපාරම මිනුම් ටික අරගෙන ගණනය කරන එකවරම රෙදි මත අඳිනවා. එතකොට පතරොම් රහිත මෙහුම් කලාවේ වාසි නේද? හරි. මේකේ අඩු කාලයක් තුල ඇඳුමක් නිමා කරගන්න අපිට පුළුවන්. හේතුව තමයි ක්‍රියාවලිය තියෙන පියවර ප්‍රමාණය අඩුයි. ඒක නිසා අපිට ඉක්මනටම ඇඳුමක් මහලා නිම කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ස්වයං රැකියාවකට වඩාත් සුදුසු වෙනවා. මෙතනදී ස්වයං රැකියාවක් කියලා අදහස් කරන්නේ කස්ටමයිස් ඕඩර්ස් කරන එක. ඒ කියන්නේ එයාලම රෙදි අරන් එනවා. සමහරවිට ඔයාගේ තියෙන රෙදි දාලා වෙන්න පුළුවන්. අර පුද්ගලයාගෙන් පුද්ගලයාට නේ අද එහා ගෙදර එක්කෙනා එනවා හෙට යාළුවෙක් එනවා ඒ විදිහට අපි කස්ටමයිස් ඕඩර්ස් මනවා. ඒ කියන්නේ ගම්වල කුලියට මහනවා කියලා නේද? එතකොට අන්න එහෙම දෙයකට වඩාත් සුදුසුම මැහුම් ක්‍රමය වෙනවා. ඒ වගේම තමයි දැරීමට සිදුවන පිරිවැය අඩුයි. නේද? අපි දැන් බ්ලොක් මෙතඩ් එකේදී නම් අපි කඩදාසි වලට යනවා වියදමක්. ඒ වගේම තමයි බ්ලොක් එකක් නිර්මාණය කරනකොට අවශ්‍ය වෙන උපකරණ තියෙනවා. එතකොට ඒ උපකරණ අවශ්‍ය වෙන්නේ ටේලරින් ක්‍රමයේදී. එතකොට සංසන්දනය කරද්දී ටේලරින් ක්‍රමේදී අපිට අර අඩු පිරිවැයකින් මේක කරන්න පුළුවන්. ඔන්න ඔය ටික තමයි මේකේ තියෙන වාසි. ඒ වගේම තමයි වාසි වගේම අවාසිත් තියෙනවා රෙකෝඩින් එක. එතකොට මේ මැහුම් කලාවේදී තියෙනවා අවාසි නේද? බ්ලොක් මෙතඩ් එකේදීත් අවාසි තිබුණා. මේකෙත් අවාසි තියෙනවා. හරිද? මේකේ තියෙන ඔන්න එක අවාසියක් තමයි වැරදි සිදු වෙන්න තියෙන ඉඩකඩ චුට්ටක් වැඩි. හේතුව අපි එකපාරම තමයි රෙදි මත ඇඳුම නිර්මාණය කරන්නේ. ගොඩක් වෙලාවට ඔන්න අපි ගෙදර ඉඳන් මේ ව්‍යාපාරය කරන්නේ නේද? කස්ටමයිස් ඕඩර්ස් මහනවා නැත්නම් කුලියට මහනවා කියන එක ගෙදර ඉඳන් කරන වෙලාවක වුණොතින් ගෙදර වැඩ එක්ක බබා අඬයි නේද? එහෙම නැත්නම් අහල පහල ඉන්න කෙනෙක් ගෙදරට ඇවිල්ලා කතා කරයි ඔයා ආර ඇඳුම මේ ඇඳගෙන ඉද්දි එතකොට ඔයාට සමහරවිට ලකුණු කරන මිනුම් වරදින්න පුළුවන් නේද? අපේ මනස එක තැනක නැති වුණාම අපේ මිනුම් වරදින්න පුළුවන්. අන්න එහෙම වෙලාවල් වලදී වැරදි වෙන්න තියෙන ඉඩකඩ චුට්ටක් මේ ක්‍රමේදී වැඩි. ඉතින් අපි මේක අවම කරගන්න නම් හොඳ සැලකිල්ලෙන් අවබෝධයෙන් මේක කරන්න ඕන. ඒ වගේම තමයි තව අවාසියක් තමයි රෙදි අපතේ යන්න තියෙන ඉඩකඩ චුට්ටක් වැඩි. හේතුව තමයි දැන් අපි බ්ලොක් එකක් තියලා රෙදි මත කපනකොට අපි බ්ලොක් එකේ ප්‍රමාණයට රෙද්ද නවා ගන්න අවබෝධයක් තියෙනවා. හැබැයි ගොඩක් අයට නෑ එකපාරම රෙදි මත රූපසටහන අඳිද්දී එයා ඒ අවශ්‍ය ප්‍රමාණයට කොහොමද රෙද්ද නවා ගන්න කියලා. ඉතින් මෙන්න මේ හේතුව නිසා රෙදි අපතේ යන්න තියෙන ඉඩකඩත් ටිකක් වැඩි. හැබැයි ඔයාලට මම මේ දැන් ටේලරින් ක්‍රමේ තියෙන අවාසි ටික දෙනවනේ. මේ අවාසි ටික අවාසි නොවන විදියට කොහොමද වැඩ කරගන්නේ කියලා කියලා දෙනවා ක්ලාස් එකේදී. එතකොට මනා නිමාවක් නොමැතිවීම. හරිද? දැන් ගොඩක් වෙලාවට ඔයාලට අත්දැකීම් නැති. ඔයාලා ෂොප් එකකින් ගිහින් ගන්න ඇඳුමකුයි ඔයාලා ගිහින් කුලියට මහගන්න ඇඳුමකුයි එකට තියලා සංසන්දනය කරොත් වැඩි නිමාවක් පේන්නේ ඔයාලට ෂොප් එකෙන් ගත්ත ඇඳුමද කුලියට මහගත්ත ඇඳුමද? ෂොප් එකෙන් ගත්ත ඇඳුමෙන්නේ ඔයාලා වැඩි නිමාවක් දකින්නේ නේද? ඉතින් ඒකට හේතුව තමයි ගොඩාක් කුලියට මහන අය නේද? කස්ටමර්ට ඕඩර් කරන අය එයාලා කරන්නේ නැති පියවරයන් කීපයක් අර ෂොප් වල මහන අය කරනවා.
විශේෂයෙන් දැන් ෂොප් වල මහනවා කියන්නේ යාලා ඒක ගාමන්ට් එකක් විදියට කරන කෙනෙක්නේ ෂොප් වලට රෙදි දාන්නේ. එතකොට ගාමන්ට් එකක් විදියට පුංචියට හරි ගෙදර කරගෙන යන අය අනිවාර්යෙන් කළ යුතු පියවරයන් කීපයක් තියෙනවා. අන්න ඒ ටික අර කුලියට මහන කෙනා කරන්නේ නැහැ. එයාට කරන්න බෑ. හේතුව තමයි අපි ගමේ මහද්දී ඇත්තටම අඩු මුදලකටනේ මහන්නේ. ඉතින් ඔය ඇඳුම මහද්දී අපිට ඔකට ස්ටිප් වගේ දේවල් අලවන්න අමාරුයි. මොකද අලුතෙන් කියන්නේ දැන් ස්ටිප් වගේ දේවල් අලවන්න අමාරුයි. ඒකට හේතුව තමයි මොකද ඒ වියදම ඔයාට ගවුමක් මහලා කස්ටමර්ට කියන්න බෑ. ගොඩක් අය පුරුදු වෙලා තියෙන දැන් ගමේ රෙදි මහද්දී අඩු මුදලකට මහලා දෙන්න නම් කියන එකනේ බලාපොරොත්තු වෙන්නේ. ඉතින් එහෙම වෙලාවල් වලදී ඔයාට අර ෆිනිෂින් එක ගන්න අවශ්‍ය වෙන දේවල් ටික කරන්න අමාරු වෙනවා. ඒක තමයි ඒකට ප්‍රධානම හේතුව. ගොඩක් වෙලාවට කරට පේශිමක් අල්ලද්දී අපිට ඒකට ස්ටිප් අලවන්න බෑ. එතකොට අපි දැන් කරහෙම මහද්දී, එතකොට ඩාට්ස් මහද්දී, එතකොට ඒ වගේ වෙලාවලදී ඔයාලා දැන් ගාමන්ට් ගියපු අය ඉන්නවා නම් අත්දැකීම් ඇති. එයාලා කරට පේශිම ඇල්ලුවත් ඊට පස්සේ ඒක අයන් කරන්න දානවා. නේද? අර අයන් කරන ක්‍රියාවලිය අපි කුලියට මහද්දි කරන්නේ නැහැ. කරන්න බෑ. මොකද එයාට ඒ වෙනුවෙන් වියදම් වෙන විදුලි බිල එහෙම නැත්නම් එයාට ස්ට්‍රිප් වලට යන වියදම් එයාට අය කරගන්න අමාරුයි කස්ටමර්ගෙන්. එයා ඒක අය කරලා ගාණක් කිව්වොත් එයා ගාවට සමහරට රෙදි මහන්නේ නැහැ. මොකද අර කුලියට මහන එකේ එයාලා බලන්නේ අඩුවටම මහගන්නේ. අන්න ඒක නිසා. හැබැයි පටන් ගත්තොත් හරියටම හරි ස්මාර්ට් විදිහට ඔක හරියට පටන් ගත්තොත් ඔයාලා වටා එකතු වෙන්නේ ඔයාගේ මුදලට සාධාරණේ ඔයා කරන ඒ කියන්නේ මහුම් ඔයා මහන ඇඳුමේ හොඳ නිමාවට ඔයාට සාධාරණ විදිහට ඔයා මිලක් නියම කරොත් ඔයාගේ වටේ එකතු වෙන්නේ ඔයාගේ මිලට කැමති අය. එතකොට අකමැති පිරිස එන්නේ නැහැ. ඒක නිසා මේක ගැටලුවක් කරගන්න අවශ්‍ය වෙන්නේ සෝරි මට ටිකක් අද අපහසුයි කැස ටිකක් එනවා කතා කරද්දී. එතකොට අපිට මුල ඉඳලම හදා ගන්න වෙනවා. අපි කස්ටමර්ට ඕඩර් කරනවා නම් මිලක් අනිවාර්යයෙන්ම අපි හදා ගන්න ඕන අපිට ආවේනික වූ මිලක්. එතකොට අපිට පුළුවන් ස්ට්‍රිප් දාන්න, අපිට පුළුවන් අයන් කරන්න. ඒ වෙනුවෙන් අපි මිලක් නියම කරනවා නේද? එහෙම අපිට මේක කරගන්න පුළුවන්. ඊට පස්සේ පුළුල් ව්‍යාපාරයකට සුදුසු නොවීම. ලොකු මහා පරිමාණ ව්‍යාපාරයකට මේ ක්‍රමය සුදුසු වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි රෙදි වල එකින් එක අඳින්න ගියොත් ඒක කරගන්න වෙන්නේ නැහැ. ඒතකොට පුළුල් ව්‍යාපාරයක් කරනවා නම් ගැලපෙන්නේ බ්ලොක් මෙතඩ් එක. ඔයාලා ගෙදර ඉඳලා පොඩි සෑන් රැකියාවක් කරනවා නම් ටේලරින් ක්‍රමය ගැලපෙනවා. හැබැයි මගේ පාඨමාලාව තුල මම ඔයාලට ටේලරින් ක්‍රමය ඉගෙනුවත් මම ඔයාලට සයිසස් chart එකක් දීලා ඔයාලා කොහොමද ඔන්ලයින් බිස්නස් එකක් කරන්නේ නැත්නම් ෂොප් එකකට කොහොමද ඔයාලා රෙදි දාන්නේ කියලා දෙනවා මේ මෙතඩ් එකට. ඒක නිසා ඔයාලට මේ තියෙන අවාසි ටික ලොකුවට ඔලුවට ගන්න යන්න එපා. මම ඔයාලට වැරදි වෙන්නේ නැති වෙන්න කොහොමද රෙදි කපාගන්නේ. ඒ වගේම තමයි රෙදි අපතේ යන්නේ නැතුව කොහොමද රෙද්ද නවාගන්නේ. මගේ දැන් ඉගෙන ගත්ත ළමයි අද ක්ලාස් එකේ ජොයින්ට් වෙලා ඇති සමහර අය. එයාලා දන්නවා මම එයාලට කොහොමද රෙදි අපතේ නොයන විදියට රෙදි කපා ගන්න කියලා දීලා තියෙනවා. ඒ වගේම තමයි ඇඳුමක් කොහොමද නිමාව හොඳ ලස්සනට තියෙන්නේ කියලා. හරියටම ඔයාලට මගේ වීඩියෝ එකක් ඔය FB එකේ එහෙම ෂෙයා වුණා දැක්කද දන්නේ නැහැ. මම මේ ළඟදී කරපු වීඩියෝ එකක් කොහොමද ඇඳුමක නිමාව තියෙන්න ඕන මැහුවට පස්සේ අපි ගෙදර මැහුවත් හරියට කඩෙන් ගත්ත එකක් වගේ අපිට මහන්න පුළුවන්. එහෙම බැරි නෑ. ඒක නිසා මම මේ දේවල් ඔයාලට හරියට කියලා දෙනවා. ඉතින් එතකොට ඔයාලට මේක ලොකු ව්‍යාපාරයකට යන්න බැරි වුණත් සාමාන්‍ය ඔන්ලයින් බිස්නස් එකක් කරන මට්ටමට මට ඔයාලට මේකේ සයිසස් chart එක දීලා මේ තියෙන අමාසි ටික මග අරවගෙන කොහොමද කරන්න කියලා මම ඔයාලට කියලා දෙනවා. හරි. දැන් ඔයාලට මේ ක්‍රම දෙක ගැන හොඳට අවබෝධයක් ලැබුණද? මේ මැහුම් ක්‍රම දෙක ගැන ඔයාලට හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා මම හිතනවා. එහෙනම් ඔන්න අපි ප්‍රධාන මැහුම් ක්‍රම දෙක ගැන කතා කරා. ඒ වගේම ඒකේ තියෙන වාසි සහ අවාසි කතා කරා. එතකොට ඔයාලට අවබෝධයක් එන්න ඕන නැති මම මොකක්ද ඉගෙන ගන්න ඕන මට මේකෙන් මේ දේ කරගන්න පුළුවන්ද කියන එක
අවබෝධ වෙන්න ඇති. හරිද? ඊට පස්සේ මම ඔයාලට ඊළඟ ටියුට් එකේ ඇති. අපි ඊළඟට දැනගන්න ඕන අපිට මේ මහන්න මොනවාද අවශ්‍ය වෙන උපකරණ. සමහර අය දන්නේ ටේප් එකයි කතුරයි රෙදි කෑල්ලයි නේද? බටන් ටිකයි ඔන්න ඔය ටික විතරයි. නමුත් අපි දැනගත යුතු උපකරණ කිහිපයක් තියෙනවා. ඉතින් අපි මේ උපකරණ ටික මුලින්ම හඳුනාගමු. මැහුම් සඳහා අවශ්‍ය උපකරණ හඳුනා ගනිමු. බලන්න එකටම තියෙනවා අපිට ඉස්සෙල්ලම ඕන වෙන්නේ කස්ටමර් කෙනෙක් ආවහම අපිට මිනුම් ටික මැනගන්න ඕන වෙනවා ටේප් එකක්. හරිද? ඒකට ටේප් පටියක් ඕන වෙනවා. මම මේක දීලා තියෙනවා බලන්න. මිනුම් පටියක් තෝරා ගැනීමේදී මිනුම් පටියේ නම්‍යශීලී බව මෙන්ම කල් පැවැත්ම සහිත අඟල් හා සෙන්ටිමීටර් යන ඒකක දෙකෙන් අංක කර ඇති මිනුම් පටියක් තෝරාගත යුතුය. තෝරා ගන්න ඕන අපි නම්‍යශීලී ටේප් එකක්. ඉතින් නම්‍යශීලී කියනකොට ඔයාලා දන්නවා මේසන් බාස්ලා ගාවක් තියෙනවා විවිධ වර්ගයේ ටේප්. ඒවා නම්‍යශීලී නෑ නේ 70 එනවා. ඉතින් ටේලරින් අපි මහද්දි භාවිතා කරන ටේප් තමයි මේ තියෙන්නේ. ඔයාලට පේනවා මේක නමන්න පුළුවන් එහෙට මෙහෙට. ඉතින් මෙන්න මේ වගේ ටේප් තමයි භාවිතා කරන්න ඕනේ. ඉතින් මං ගාව තියෙනවා මේ පේනවනේ. ඔයාලට ටේප් වර්ග කීපයක්ම තියෙනවා. ටේප් වර්ග කීපයක්ම තියෙනවා. ඉතින් ඔයාලට නිතරම නිරන්තරයෙන්ම වෙළඳපොලේ දකින්න පුළුවන් මෙන්න මේ ටේප් එක. තනි පාටකින් තනි වර්ණයකින් තමයි සෙන්ටිමීටර් පැත්ත සහ අඟල් පැත්ත සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් අඟල් පැත්තේ ටේප් එකේ තියෙනවා අඟල් 60ක් දක්වා. ඒ වගේම තමයි සෙන්ටිමීටර් පැත්තේ සෙන්ටිමීටර් 150ක් දක්වා විහිදිලා තියෙනවා. එතකොට මේ අඟල් පැත්තේ බලන්න ඔයාලා ටේප් එකක් ගන්නකොට සැලකිලිමත් වෙන්න ඕන කාරණයක් තමයි මේ තහඩුවක් තියෙනවනේ. මෙන්න මේ තහඩුව මේ විදිහට නැමුවට පස්සේ අනිවාර්යයෙන්ම අඟල් දෙක ළඟටම එනවනම් ඔයාගේ ටේප් එක නිවැරදි. නැත්නම් සමහරවිට මේ තහඩුව ඇතුලෙන් ඔයාගේ ටේප් එකේ යම් ප්‍රමාණයක් අඩු වෙලා තියෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ විදිහට චෙක් කරලා බලලා ඔයාලා ටේප් එක මිලදී ගන්න. ඉතින් මේ ටේප් එක හැම වෙළඳපොලකම වගේ දකින්න තියෙනවානේ. ඔය බුක් ෂොප් වල වගේ තැන්වල දකින්න තියෙනවා. අපිට ගන්න පුළුවන්. හැබැයි මේ ටේප් එක ටික කාලයක් යනකොට අපිට භාවිතයෙන් අයින් කරන්න වෙනවා. මේක ඇදෙන්න බලනවා. ඉතින් මේ වගේ ටේප් එකකින් දිගු කාලීනව අපිට වැඩක් කරන්න බෑ. ඉතින් ඒක නිසා ආධුනික කෙනෙක්ට ඉගෙන ගන්න කෙනෙක් නම් ඔයාට මේක පාවිච්චි කරාට ගැටලුවක් නෑ. මොකද ඔයා පුරුදු වෙන කාලේ ඔයා දැනට අරගෙන තියෙනවා නම් මේක පාවිච්චි කරන්න එක කිසි ගැටලුවක් නෑ. නමුත් කල් පැවැත්ම අතින් මේ ටේප් එක ගන්න එපා. මොකද කාලයක් අපිට පාවිච්චි කරන්න බෑ. මේක ඇදෙනවා. මිනුම් වෙනස් වෙන්න බලනවා. ඊළඟට තවත් වෙළඳපොලේ දකින්න තියෙන ටේප් එකක් තමයි මෙන්න මේ ටේප් එක. වර්ණ දෙකකින් එනවා. අඟල් පැත්ත මෙන්න මේ විදියට සුදු පැහැයෙන් එනවා. මේ පැත්ත නම් එක එක පැහැයෙන් ඔයාලට දකින්න පුළුවන්. එක එක ටේප් මේ වගේ ටේප් වෙනස් වෙනවා. පැහැය මේ පැත්තේ. මේ පැත්ත නම් දකින්න තියෙන මේ පැහැයම තමයි මේ වර්ණයෙන්ම තමයි අඟල් පැත්ත. මේකේ අඟල් 60ක් තියෙනවා. සෙන්ටිමීටර පැත්තේ සෙන්ටිමීටර 150ක් තියෙනවා. මේකේ තියෙන විශේෂත්වය තමයි සෙන්ටිමීටර සඳහන් වෙලා තියෙන පැත්තේ අඟල් 60කුත් සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ ටේප් එක විශේෂ වෙන්නේ අන්නේ නිසා අපිට දිග දෙයක් මැන ගැනීමේදී අපිට මෙහෙම 60න් අඟල් 60න් මෙතනින් ඉවර වුණාට පස්සේ නැවත ටේප් එක අඟල් 1කින් තියන ඉඳලානේ එතන ඉඳලා මනින්න ඕන. හැබැයි මේ ටේප් එකේදී අඟල් 60 වෙනකම් මෙහෙම මැනගෙන ගියාට පස්සේ අපිට ටේප් එක ආයෙ නැවත මේ විදියට හරවලා ආපහු මැන ගැනීමේ හැකියාව තියෙනවා. මෙන්න මේ දෙපැත්තෙම අඟල් සඳහන් වෙලා තියෙන නිසා. ඉතින් ඒ වගේම තමයි මම කලින් පෙන්නපු ටේප් පටියට වඩා මෙන්න මේ ටේප් පටිය ඊට වඩා හොඳයි. ඉතින් ඔයා තාමත් ටේප් පටියක් මිලදී ගත්තේ නැත්නම් මේ වගේ එකක් මිලදී ගන්න. ඒක ඔයාලට ටික කාලයක් පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ මම පාවිච්චි කරන මෙන්න මේ කහපාට ටේප් එක. මං ගාව ටේප් දෙකක් තියෙනවා එකම වර්ගයෙන්. මේ දෙකම එකම ටේප් එක. මේක මං අලුතෙන් ගෙන්න ගත්ත එක. මොකද දැන් මේක මම ටික කාලයක් වෙනවා පාවිච්චියට අරගෙන. ඉතින් මේකෙදි අඟල් සහ සෙන්ටිමීටර් කියලා තමයි ටේප් එකේ දෙපැත්ත සඳහන් වෙන්නේ. එක පැත්තක අඟල් විදියටත් එක පැත්තක සෙන්ටිමීටර විදියටත්. ඉතින් අඟල් පැත්ත කහ වර්ණයෙන් සඳහන් වෙනවා. මේකේ වර්ණ දෙක වෙනස් වෙන්නේ නැහැ. කිසිම වෙලාවක මේ වර්ණ වලින් තමයි අනිවාර්යයෙන්ම වෙළඳපොලේ ගන්න තියෙන්නේ. හැබැයි මතක තියාගන්න මේ ටේප් එක හැම වෙළඳපොලේම මිලදී ගන්න නැහැ.
මේ ටේප් වැඩිපුර භාවිතා කරන්නේ ගාමන්ට් ෆැක්ටරි ඇතුලේ. ඉතින් ව්‍යාපාරයක් කරනවා නම් අනිවාර්යෙන් ව්‍යාපාරයක් කරන කෙනෙක් බ්ලොක් මෙතඩ් එකකට වැඩ කරනවා නම් මේ ටේප් එක අනිවාර්යෙන් මෙයා පාවිච්චි කරනවා. ඒ වගේම තමයි මේ ටේප් එක මිලදී මම මිලදී ගන්නේ ඔන්ලයින් හරහා ඔබ්ජෙක්ට් කියන බ්‍රෑන්ඩ් එකෙන් තමයි මම මිලදී ගන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේ ටේප් එකක් මිලදී ගන්න ඔයා බලාපොරොත්තුෙන් ඉන්නවා නම් ඔන්ලයින් හරහා ඕඩර් කරලා ගෙන්න ගන්න. ටිකක් මිල රුපියල් 250කට වඩා ඉහළයි. ඒ වගේම තමයි මේක ඔයාලට පේනවා ඇති මේ ටේප් එකේ අඟලක් කුඩා කොටස් 8කට තමයි බෙදලා තියෙන්නේ. හැබැයි මේ ටේප් එකේ අඟලක් බෙදලා තියෙනවා කුඩා කොටස් 16කට. ඉතින් මේ ටේප් එක ගොඩක් ලාවට බ්ලොක් මෙතඩ් එකට වැඩ කරන අය පාවිච්චි කරනවා. ටේලරින් විදියට වැඩ කරන අය මේක පාවිච්චි කරනවාට. ඉතින් එයාලා පාවිච්චි කරන්නේ මෙන්න මේ ටේප් වර්ග දෙක. ඒකිනුත් මම ගොඩාක් දැකලා තියෙන ගොඩාක් ළමයි පාවිච්චි කරන්නේ මෙන්න මේ වගේ ටේප් එක. හැබැයි මම දැනට ළමයි අරගෙන තියෙන අය මේක පාවිච්චි කරන්න ගැටලුවක් නෑ. ඔයාලට පුරුදු වෙනකම් මේකෙන් යන්න. හැබැයි ඔයා ව්‍යාපාරයක් වගේ කරන්න ගත්තට පස්සේ මේ ටේප් වර්ග දෙකෙන් එකක් පාවිච්චි කරන්න. ඒකෙන් හොඳම ටේප් එක තමයි මෙන්න මේ ටේප් එක. අපිට ටික කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ දේවල් කාලයකදී අයින් කරන්න කියලා කියන්නේ එකක් අපිට මේ අංක රේඛා අපි පාවිච්චි කරනකොට මැකිලා යනවා. අනිත් එක තමයි මේ ටේප් අපි පාවිච්චි කරන්න ඇදිලා යනවා. ඉතින් ඔයාලට ටේප් එක සම්බන්ධව හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. හරිද? ඊට පස්සේ මිනුම් පටිය ගැන කතා කරද්දී හරි. ඔයාලා බලන්න රූප සටහනේ අපි දැන් මිනුම් පටිය හඳුනාගත්තා. අපි ගන්න ඕන මොන වගේ ටේප් එකක්ද? පාවිච්චි කරනකොට ඒ ටේප් එකේ වෙන දේවල් මොනවද? ඒ දේවල් දැනගත්තා. එතකොට ටේප් එක කියවන්න. දැන් ටේප් එකේ සමහර ළමයි ඉන්නවා මගේ ක්ලාස් වලදී මට හම්බෙලා තියෙන අඟල් කාලා අඳුරන්නේ නැහැ. අඟල් භාගය අඳුරන්නේ නැහැ නේද? ඉතින් අපි එහෙම මිනුම් අඳුරන්නේ නැතුව අපිට ටේප් එකකින් මිනුම් අනින්න බෑ, ඇඳුම් නිර්මාණය කරන්න බෑ. එතකොට ඔයාලට මම ওই නිල් පාට රූප සටහනක් කහ පාට කියන නිල් පාට පොඩි කොටසක් දීලා තියෙනවනේ. ඒකේ තියෙන්නේ ඔය බිඳුව සිට 1 දක්වා තියෙනවනේ. ඒ තියෙන්නේ අඟලක්. හරිද? ඒ තියෙන්නේ අඟලක්. බලන්න අඟල කුඩා කොටස් 8කට බෙදලා තියෙනවා. කුඩා කොටස් 8කට බෙදලා තියෙනවා. මම ඇඳලා පෙන්නුවොත් ඔයාලට බෝඩ් එක පේනවද? හරි මෙතන බිඳුව කියලා ගත්තොත් මෙතන 1 කියලා ගත්තොත් ටේප් පටිය පටන් ගන්නේ බිඳුවෙන්. හරිද? බිඳුවේ ඉඳලා තමයි පටන් ගන්න. ඔයාලට සමහරවිට මේ බිඳුව කියන එකකේ ටේප් පටියේ පේන්නේ නැහැ. හරිද? ඒ වෙනුවට තියෙන්නේ ලෝහ කෑල්ලක් නේද? බලන්නකො ටේප් එකේ මේ බිඳුව පේන්නේ නැහැ. මෙතනින් චූටි ලෝහ කෑල්ලක් නමලා දාලා තියෙනවා. සමහර වෙලාවට මේ ලෝහ කෑල්ල ගලවලා බැලුවහම එතන තියෙන අඟලෙන් පොඩි ප්‍රමාණයක් අඩුයි. ඒක නිසා මම මගේ ළමයින්ට නම් කියන්නේ මේ ලෝහ කෑල්ල ගලවලා දාන්න හරියටම ටේප් එක තියනවාද කියලා බලන්න කියලා. ඉතින් ඔයාලත් කඩෙන් ගන්නකොට මේ ලෝහ කෑල්ල ඇද වෙලා තියෙනවා නම් ඔයාලා චුට්ටක් ටේප් එක අරගෙන අනිවාර්යයෙන්ම කඩෙන් ගන්නකොට මේක කරලා බලන්න. ටේප් එකේ දැන් මේ අඟල් එක ළඟින් ඔයාලා මේක දෙක ළඟට නමලා බලන්න මේ ලෝහ කෑල්ලත් එක්ක හරියට මේක අඟලට සෙට් වෙනවද කියලා. මම ටේප් ගන්නකොට මම අනිවාර්යෙන් මේක කරලා බලනවා. දැන් ඔන්ලයින් ඕඩර් කරද්දී මේක නම් ෂුවර් එයාලා හරියට මෙවනවා. මේ හදිසිය මෙහෙන් හරි මම ගත්තොත් අනිවාර්යෙන් මෙහෙම බලනවා මේක හරියටම තියනවද කියලා. මේ විදිහට නැමුවාට පස්සේ මොකද මේ ලෝහ කෑල්ල ඇතුලේ සමහර වෙලාවට අපේ ටේප් කොටසෙන් කොටසක් අඩු වෙලා තියෙන්න පුළුවන්. මෙන්න මේ වගේ බිඳුව අපිට පේන්නේ ලෝහ කෑල්ල නිසා. නමුත් බිඳුවේ ඉඳලා මේ අඟල් 1 දක්වා අපිට ටේප් එක බෙදලා තියෙනවා සමාන කොටස් කීයකටද? 8කට බෙදලා තියෙනවා. ඔන්න මේ තියෙන්නේ අඟලේ හරි මැද. අපි එතෙන්ට කියනවා අඟල් භාගයයි කියලා. ඊට පස්සේ අඟල් භාගේ හරි මැද. අපි මේකට කියනවා 4න් 1ක් නැත්නම් කාල. මේකට කියනවා අපි 3 කාල කියලා. මේ අපි අඟල් ලියද්දී අනිවාර්යෙන් මෙන්න මේ සලකුණු ඉරි දෙකෙන් දාන්නේ අඟල් කියන
අපි අඟල් 1 කියලා දැන් මේක මෙහෙම ලියුවම 1. මේක අඟල් 1 කියනකොට අපි මෙන්න මේ විදියට ඒ ඒකකය මේ විදියට තමයි අපි සඳහන් කරන්නේ. එතකොට ඔයාලා හැමතිස්සෙම මිනුම් ලියද්දී අඟල් වලින් ලියන්න ඕන. හරි. ඔන්න එතකොට ටේප් එකේ ඔයාලට රූප සටහන පුතා ස්ක්‍රීන්ෂොට්. රූප සටහනෙත් පේනවා ඇති. මේක බෙදලා තියෙනවා සමාන කොටස් 8කට. ඔන්න මම නම් ඉස්සෙල්ලා බෙදුවේ සමාන කොටස් 4කට. ප්‍රධාන කොටස් 4 මට ඔයාලට කියලා දෙන්න ඕන නිසා. ඉතින් ඉස්සෙල්ලාම මේ අඟල හරි මැදට බෙදුවාම අපි මේ එක කොටසකට කියනවා අඟල් භාගයක් කියලා. එතකොට අඟල් භාගය දෙකක් තියෙනවා සම්පූර්ණ වුණාම අඟලයි. මේක තේරෙනව නේද? ඊට පස්සේ මේ අඟල් භාගය කියන කොටස නැවත බෙදලා තියෙනවා හරි මැදින්. ඒ කොටසට අපි කියනවා අඟල් කාලයි කියලා. එතකොට අඟල් භාගයේ තම අඟල අතර හරි මැදින් කොටසක් බෙදුවාම අපි කියනවා 3 කාලයි කියලා. හරියට බැලුවොත් ඔන්න මෙන්න මෙතෙන්ට ආවහම අපි කියනවා කාලයි කියලා. මෙතෙන්ට ආවහම කියනවා භාගයයි කියලා. මෙතෙන්ට આવොත් කියනවා 3 කාලයි කියලා. මෙතෙන්ට ආවම කියනවා අඟලයි කියලා. ඔයාලට දැන් රූප සටහනේ පැහැදිලිව තියලා තියෙනවනේ නිල් පාටින් පෙන්වලා තියෙන්නේ අඟල් කාල භාගය 3 කාල. හරිද? ඊට පස්සේ මේ කොටසුත් බෙදලා තියෙනවා සමානව තවත් කොටස් වලට. බලන්න අඟල් කාල තවත් කුඩා කොටස් දෙකකට බෙදලා තියෙනවා. ඊට පස්සේ අඟල් භාගයත් මෙන්න මේ විදිහට කුඩා කොටස් දෙකකට බෙදලා මෙතනත් කුඩා කොටස් දෙකකට බෙදලා මෙතනත් කුඩා කොටස් දෙකකට බෙදලා ඔන්න ඔය විදිහට තියෙනවා. එතකොට අපි කොහොමද මෙන්න මේ වගේ තනි කොටසකට මේ වගේ තනි කොටසකට කියන්නේ ඔයාලට බලන්න ඊළඟ රූප සටහනේ පාට කරලම පෙන්නලා ඇති කහ පාටින් මේ ඔක්කොම පාට කරාම ඒ කියන්නේ මෙතෙන්ටම ආවහම අපි කියනවා අඟලයි කියලා. ඊට පස්සේ බලන්න 8න් 1යි කියලා තියෙනවා. ඔය රතු පාටෙන් ලියලා මම වෙනම රූප සටහන් දාලා තියෙන පොඩි පොඩියට 8න් 1. එහෙම නැත්නම් පොයින්ට් එකක්. අපි මේකකට කියනවා මේ එකකට කියනවා පොයින්ට් එකක් කියලා. මෙන්න මේ එක කොටසකට කියනවා පොයින්ට් එකක් කියලා. එහෙම නැත්නම් කෑලි 8ක් තියෙනවා 8න් 1ක්. තේරෙනවද මම මේ කියන එක? මෙතෙන්ට ආවම අපි කියනවා 8න් 1ක් කියලා. ඊට පස්සේ මෙතෙන්ට ආවම අපි කියනවානේ කාලයි කියලා. මේ කොටස් දෙකක් එකතු වුණාම අපි කියනවා ඒකට කාලක් කියලා. හරියටම පාන් ගෙඩියක් ගෙනල්ලා සමාන කොටස් 4කට බෙදුවම අපි කියනවානේ පාන් කාලක් කියලා. අන්න ඒ වගේ තමයි මේක සමානව කොටස් 4කට බෙදුවම මේකට අපි කියනවා කාලක් කියලා. එතකොට ඔන්න එක කොටසක් නම් 8න් 1යි කොටස් දෙකක් නම් කාලයි. එතකොට කොටස් 3ක් එකතු වුණාම මෙන්න මෙතෙන්ට ආවහම අන්න එතෙන්ට ආවහම අපි කියනවා කොහොමද? 8න් 3යි. 8න් 3යි. මේ වගේ කොටස් 3ම පාට වුණාම ඔන්න මෙතෙන්ට ආවහම අපි කියනවා 8න් 3යි කියලා. මේවා අඟල්. ඊට පස්සේ කොටස් 4ක් එකතු වුණ තැන අපි කියනවා මේක අඟල් භාගයයි කියලා. කොටස් 4ම එකතු වුණ තැන අපි කියනවා අඟල් භාගයයි. අඟල් භාගය අපි ලියන්නේ මේ විදිහට දෙකෙන් එක. හරිද? එතකොට ඔයාලට 8න් 1 කියන්නේ මේ එක කොටසක්. ඊළඟට 8න් 4න් 1 කියලා කියන්නේ මේ වගේ කොටස් දෙකක්. ඒ කියන්නේ පොයින්ට්ස් දෙකක්. එක පොයින්ට් එකක් ආවම 8න් 1යි. පොයින්ට්ස් දෙකක් කියන්නේ 4න් 1යි. පොයින්ට්ස් 3ක් එකතු වුණාම 8න් 3යි. 4ක් පොයින්ට්ස් 4ක් කියලා කියන්නේ 2න් 1යි. ඊට පස්සේ තව පොයින්ට් එකක් එකතු වෙනවා මෙතෙන්ට. මේක එකතු වුණාම අපි කියනවා කොහොම කියලාද? කොහොම කියලාද කියන්නේ 8න් 5යි. මෙතෙන්ට ආවම කියනවා අපි 8න් 5යි. එහෙම නැත්නම් කියනවා භාගයයි පොයින්ට් එකයි. මම මේ කියන විදිය කියලා දෙන්නම්. 8න් 5. ඊට පස්සේ ඒකට තව පොයින්ට් එකක් එකතු වුණාම අපි කියනවා 3 කාලයි කියලා. 4න් 3. ඊට පස්සේ තව පොයින්ට් එකක් එකතු වුණාම අපි කියනවා කීයද? 8න් 7යි කියලා. 8න් 7යි. ඊට පස්සේ තව කොටසක් එකතු වුණාම තමයි ඔන්න
අඟල වෙන්නේ කොටස් 8 එකතු වුණාම අඟලක් හැදෙනවා. තර ටේප් එකකට අඟල් 8ක් තියෙනවා. මම මේ අඟල ගැන ඔයාලට පැහැදිලි කරේ. මේ ගැන දන්නේ නැතුව ඔයාලට බෑ ටේප් එක කියවන්න. හරිද? බලන්න. මේ මෙතෙන්ට ආවහම පල්ලෙහා ඔයාලට බලන්න දීලා තියෙනවා 8න් 1 කියලා කියන්නේ පොයින්ට් 1යි 4න් 1ක් කියලා කියන්නේ කාලයි. එතකොට 8න් 3ක් කියනකොට අපි කියනවා කාලයි පොයින්ට් 1යි. 4න් මේ භාගයක් ආවහම අපි කියනවා භාගයයි. ඊට පස්සේ මෙතෙන්ට ආවහම කියනවා භාගයයි පොයින්ට් 1යි. මම ටේප් එක ගැන තමයි ඔයාලට හඳුන්වලා දුන්නේ. එතකොට 8න් 1ක් කියලා කියන්නේ පොයින්ට් 1ක්. 4න් 1ක් කියලා කියන්නේ කාලක්. 8න් 3ක් කියලා කියන්නේ කාලයි පොයින්ට් 1ක්. අඟල් භාගයක් කියලා කියන්නේ භාගෙට. එතකොට 8න් 5ක් මෙතෙන්ට ආවහම භාගයයි පොයින්ට් 1යි. මෙතෙන්ට ආවහම 3 කාලයි. 3 කාලයි පොයින්ට් 1යි අඟලයි. ඔන්න ඔය විදිහට තමයි ටේප් එක කියවන්නේ. එතකොට අපි දැන් මෙතනින් ඉස්සරහට 1යි කාලක් වගේ කිව්වහම අපිට තව මෙතෙන්ට එන්න ඕන කොච්චරක්ද? 1යි කාලක් නම් කොටස් දෙකක් නේ ඇඩ් වෙන්න ඕන. ඔන්න මෙතෙන්ට එනකොට අඟල් 1යි කාලක්. නේද? ඒතර 1යි කාලයි පොයින්ට් එකක් වෙනකොට මේ කාලට තව එකක් එකතු වෙන්න ඕන. ඔන්න එතකොට තමයි 1යි කාලයි පොයින්ට් එකයි. හරිද? ඊට පස්සේ අපි කියන ඕනේ එකමාරක්. කාගේ හරි කර පළල චූටි බබෙක්ගේ කර පළල මොන එකමාරයි. එතකොට එකමාර වෙන්න නම් මෙතෙන්ට මේ විදිහට තව අඟල් භාගයක් ඕන වෙනවා. අඟලයි භාගයයි. අපි හිතමු එකමාරයි පොයින්ට් එකයි කියලා. එතකොට මෙතෙන්ට තව කෑල්ලක් ඇඩ් වෙනවා. එතකොට එකමාරයි පොයින්ට් එකයි. 1යි 3 කාලක් වෙනකොට තව කොටසක් එනවා. මේකට අපි කියන්නේ 3 කාලයි කියලානේ. ඔන්න 1යි 3 කාලයි. ඊට පස්සේ 1යි 3 කාලයි පොයින්ට් එක වෙනකොට තව කොටසක් මෙතෙන්ට ඇඩ් වෙනවා. එතකොට කියනවා 1යි 3 කාලයි පොයින්ට් එක කියලා. ඔන්න අඟල් 2 සම්පූර්ණ වෙනවා. තව කොටසක් මෙතෙන්ට ආවම අඟල් 2 වෙනවා. ඔන්න ඔය විදිහටනේ ටේප් එක විහිදිලා තියෙන්නේ අඟල් 60 දක්වා. ඔයාලා මේක හොඳට අධ්‍යයනය කරගන්න. මිනුම් පටිය කියව ගන්න බැරි වුණොත් රෙදි මිනුම් ගන්න සහ රෙදි මත අඳින්න පතරමක් සකස් කරගන්න අපිට බැරි වෙනවා. ඒතර ඔයාලා තනියම ගෙදර ඉඳලා කරන්න අභ්‍යාසයක් දෙනවා. ඔයාලා තනියම මම කිසිම එක කියන්නේ මිනුමක් දෙන්නේ නැහැ. ඔයාලා තනියම බලන්න 14යි කාලයි පොයින්ට් එක කීයද නේද? 25යි 3 කාලෙන්නේ කොතෙන්ටද? ඊට පස්සේ 32 කියන්නේ ටේප් එකේ කොතනද? එතකොට 32යි පොයින්ට් එක කියන්නේ කොතනද? ඔන්න ඔය විදිහට තනියෙන් ඔයාලා ටේප් එක ගැන අධ්‍යයනයක් කරන්න. ඔයාලට මේක බලාගෙන ඒක කරන්න පුළුවන්. අනිත් එක තමයි ටේලරින් ක්‍රමේදී අපි භාවිතා දැන් ටේප් එකේ තියෙනවනේ සෙන්ටිමීටර් තියෙනවා අඟල් තියෙනවා. ටේප් එකේ දෙපැත්තේ. එතකොට ටේලරින් ක්‍රමේදී භාවිතා කරන්නේ අඟල් කියන ඒකකය. බ්ලොක් මෙතඩ් එකේදී අපි භාවිතා කරන්නේ සෙන්ටිමීටර් කියන ඒකකය. ඒකයි මේ ටේප් එකේ දෙපැත්තම ඔය ඒකක දෙකෙන් දීලා තියෙන්නේ. මැහුම් ඉගෙන ගන්නකොට අපිට අවශ්‍ය වෙන ඒකක දෙක තමයි සෙන්ටිමීටර් අඟල් ඕන වෙන්නේ අපේ මේ ටේලරින් ක්‍රමයට. බ්ලොක් මෙතඩ් එකට එහෙම නැත්නම් පැටර්න් මේකින් ක්‍රමයට ඔයාලා ඉගෙන ගන්නවා නම් සෙන්ටිමීටර් වලින් තමයි ඉගෙන ගන්න ඕන. මොකද දන්න අය ඇති බ්ලොක් එකක් හදද්දී බ්ලොක් එකේ මිලි එකක් කියලා කියන්නේ මෙන්න මේ සෙන්ටිමීටර් වල තියෙන අර චූටි කොටසක් වෙනස් වුණත් ඇති ඒ බ්ලොක් එක වෙනස් වෙනවා. ඒ විදිහට හරිම සියුම් විදිහට තමයි බ්ලොක් හදන්නේ. එතකොට ඔය ගාමන්ට් වල ගොඩක් වෙලාවට සමහර ඕඩර්ස් රිජෙක්ට් වෙනවනේ. ඒ වෙන්නේ ඔන්න ඔයගේ වෙනස්කම් මිලි එකේ වෙනස්කමත් ඒගොල්ලොන්ට බලපානවා. ඒක නිසා සෙන්ටිමීටර් වලින් තමයි ඔන්න පැටර්න් මේකින් නැත්නම් බ්ලොක් මෙතඩ් එකේදී වැඩ කරන්නේ. අපි වැඩ කරන්නේ අඟල් කියන ඒකකෙන්. එතකොට ඔයාලා අඟල් කියන පැත්ත හොඳට දැනගෙන ඉන්න ඕන රෙදි මහනකොට. හරිද? ඒක ඔයාලා ගෙදරදී අනිවාර්යයෙන්ම පුහුණු විය යුතු අභ්‍යාසයක්. මෙතන ඉන්නවද තායිම ටේප් එක කියව ගන්න බැරි කවුරු හරි ඉන්නවද? නෑ නේද? හරි. එහෙම ගැටලුවක් තියෙන කෙනෙක් වුණොත් මට මැසේජ් එකක් දාන්න. මිස් මට ටේප් එක
තේරෙන්නේ නැහැ මට ගැටලු සහගත තැන් තියෙනවා එහෙම කියලා. ඒතර මම එයාලට මීට වඩා කියන්නේ මම ඔයාලට ආයෙසරයක් පැහැදිලි කරලා දෙන්නම්. ඉතින් මම ඔයා ටේප් එක ගැන ඔයාලට පැහැදිලි කරන්න පුළුවන්. මම හිතනවා සරලම විදියට මම ඔයාලට කියලා දුන්නා කියලා. හරිද? ඊට පස්සේ ඊළඟට ඔන්න තියෙනවා මහන මැෂිම හුරු වෙන්න ඕන. දැන් අපි මැහුම් ක්‍රම දෙක ගැන ඉගෙන ගත්තා. මැහුම් උපකරණ අඳුනගත්තා. එතකොට අපි ටේප් එක ගැන අඳුරගත්තා. දැන් අපි ටේප් එකෙන් ඔන්න මිනුම් ගන්නත් දන්නවා. ඒක හරි. ඒ වගේම තමයි අපිට මහන්න මැෂින් එක පාගන්නත් පුළුවන් වෙන්න ඕන. සමහර ළමයින්ට මැෂින් එක පාගන්න බෑ. ඉතින් ඒකත් අපි පුරුදු කරන්න ඕනනේ. මම ඔයාලට කිව්වා මම පාඨමාලාව පටන් ගන්න ඔයාලට මූලිකවම මැහුම් වල තියෙන අවබෝධය දැනුම දීලා කියලා. සමහරවිට ඔයාලට මේ දැනුම ඔයාලා මීට කලින් ඉගෙනගෙන නැතුවත් වෙන්න ඇති. සමහරවිට ඔයාලා ඔය පාඨමාලාවලට සම්බන්ධ වෙච්ච අය ඇති. මෙහෙම මං හිතන්නේ මුලින් ඉඳලා ඔයාලට දැනුමක් කොහෙවත් දෙනවා ඇති කියලා. මොකද මම ඉගෙන ගන්න කාලේ මට ඉගෙනපු නැති දේවල් මම මගේ ළමයින්ට උගන්වන්න උත්සාහ කරනවා. මොකද මං ඒ නිසා පෞස්තාවයට පත් වෙච්ච කෙනෙක් නිසා. ඒක නිසා මම ඔයාලට මුලින් ඉඳලා සරලව කියලා දෙනවා. දැන් අපි මැෂින් එක පාගන්න හුරු වෙන්න ඕන. අපි බලමු මහන මැෂිම කොහොමද හුරු වෙන්නේ කියලා. ඇඳුමක් මැසීම සඳහා අත්‍යවශ්‍යම උපකරණය තමයි මහන මැෂිම කියලා කියන්නේ. ඉතින් මනා නිමාවකින් යුතු ඇඳුමක් මහන්න අපිට මැෂින් එක හැසිරවීම අනිවාර්යෙන් හැසිරවන්න පුළුවන් හොඳ පුහුණුවක් තියෙන්න ඕන. මැෂින් එක හොඳට පුළුවන් කෙනා නීට් එකටම මහනවා. ඒ කියන්නේ අර සමහර අය මහනවා මැහුම නිකන් ගිහිල්ලා මේ අර ගැරන්ඩියක් ගියා වගේ නේද? මහනවා ඇඳුමත් ෆිට ඕන් එකත් ලස්සනයි. හැබැයි මැහුම් වල කිසි නීට් එකක් නෑ. ඒකට හේතුව තමයි මැෂින් හරියට හසුරවන්න දන්නේ නෑ. ඉතින් අනිවාර්යෙන්ම ඕගොල්ලෝ මැෂින් එක හොඳට හසුරවන්න ඉගෙන ගන්න. එතකොට හොඳට ඇඳුමේ හොඳ නිමාවක් ගන්න පුළුවන්. ඉතින් මහන මැෂින් භාවිතය අනුව ප්‍රධාන කොටස් වලට වර්ග කරන්න පුළුවන්. එකක් තමයි ගෘහස්ත මහන මැෂින් සහ කාර්මික මහන මැෂින් කියලා කියන්නේ. ඒකට ගෘහස්ත මහන මැෂිමක් කියලා කියන්නේ ඔයාලට මම ෆොටෝ එකක් දාලා තියෙනවා. ගොඩක් වෙලාවට ගෙවල් වල තියෙන මහන මැෂින් ඔන්න ඔය වගේ මහන මැෂිමක් නේ ඉස්සර අපේ අම්මට තිබ්බෙත් ඔය වගේ මැෂින් එකක්. ඉතින් මම මුලින්ම මහන්න හුරු වුණේ ඔන්න ඔය වගේ මැෂින් එකකින්. ඉතින් ඔය තියෙන්නේ ගෘහස්තව මහන මැෂිමක්. බලන්න නිවසේ සමාජිකයන්ගේ සහ නිවසේ තියෙන රෙද්පිලි මහ ගන්න තමයි මේ මැෂින් එක භාවිතා කරන්නේ. මේ මැෂින් එක පාදමකින් අපි කකුලෙන් පාගන්නේ නේ. පැඩල් එක අපි කකුලෙන් පෑගුවොත් විතරයි මැෂින් එක ක්‍රියා කරන්නේ. එතකොට අපි බලය දෙන්න ඕන පාදමකින්. හැබැයි අපි මේ බලය දෙන තරමටම මැෂින් එකේ ක්‍රියාකාරීත්වය අඩුයි. ඒ කියන්නේ වේගය අඩුයි නේද? අපිට සාමාන්‍යයෙන් ගෙදර දොරේ දෙයක් මහ ගන්න අපිට ඔය මැෂින් එක භාවිතා කරන්න පුළුවන්. ඊළඟට තියෙනවා කාර්මික මහන මැෂිම. එතකොට කාර්මික මහන මැෂිමක් කියලා කියන්නේ ව්‍යාපාරයකට නම් අනිවාර්යයෙන්ම වඩාත්ම සුදුසු මහන මැෂිමක්. ඒ වගේම තමයි කාර්මික මහන මැෂින් විදුලි බලයෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම මේ වෙනකොට වෙළඳපොලේ නවීන මාදිලියේ විවිධ බ්‍රෑන්ඩ් වලින් නේද? සෝජි කියයි, ජුකි කියයි, එක බ්‍රෑන්ඩ් වලින් ඇවිල්ලා තියෙනවා අධිවේගී කාර්මික මහන මැෂින්. උසස් නිමාවකින් යුතු හොඳ ඇඳුමක් නිමා කරගන්න අපිට මේ මැෂින් එකෙන් පුළුවන් වෙනවා අඩු කාලයක් තුල. හරි ඊට පස්සේ ඔන්න මේ මැෂින් එක මේකට අපි කියනවා පෝටබල් මැෂින් එක කියලා කියනවා. එහෙම නැත්නම් ඩොමෙස්ටික් මැෂින් එක කියලා කියනවා. ඔයාලට සයිඩ් එකෙන් පේන්නේ නැතුව ඇති මේ මං ගාව ඩොමෙස්ටික් මැෂින් කීපයක්ම තියෙනවා. ඉතින් මේක පේන්නේ නෑ මං හිතන්නේ. දකින්න මොකක්ද කියන්නේ. මෙන්න මේ වගේ මහන මැෂින් වලට අපි කියනවා පෝටබල් මහන මැෂින් නැත්නම් ඩොමෙස්ටික් මහන මැෂින් කියලා. ඉතින් මගේ කොවින් කාමරේ මම ලස්සනට තියාගෙන තියෙනවා. මම ෆිසිකලි ක්ලාස් කරද්දි මේ මැෂින් එක අරන් ගියා. තව මැෂින් එකක් තියෙනවා මීට වඩා ලොකු. ওই දෙක තමයි මම ෆිසිකලි ක්ලාස් වලට යනකොට ළමයින්ට මහන්න කියලා දෙන්න අරගෙන ගියේ. ඉතින් දැන් ඒක මගේ කාමරේ ලස්සනට තියෙනවා. හරිද? ඉතින් මෙන්න මේ මැෂින් එකට අපි කියනවා ඩොමෙස්ටික් එහෙම නැත්නම් පෝටබල් මැෂින් එකක් කියලා. දැන් මේ මැෂින් එකේ තියෙන විශේෂත්වය මොකක්ද බලන්නකෝ. මේ මහන මැෂිම වර්තමානයේ ඇත්තටම වෙළඳපොලේ විවිධ මොස්තර වලින් එම්බ්‍රොයිඩර් වලට එක දේවල් වලට අපිට ගන්න පුළුවන්.
එතකොට මේකත් විදුලි බලයෙන් තමයි ක්‍රියා කරන්නේ. හැබැයි විදුලි බලයෙන් ක්‍රියා කරත් මේකේ වේගය අඩුයි. පාවිච්චි කරලා තියෙන අය දන්නවා මේකේ වේගය අඩුයි. අපිට ඉතා පහසුවෙන් ඕනම තැනකට අරගෙන යන්න පුළුවන්. ඕනම මතු පිටක් උඩ තියලා මහ ගන්න හැකියාව තියෙනවා අපිට පහසු තැනකට අරගෙන ගිහිල්ලා. ඉතින් හැබැයි මේකෙන් මහන්න පුළුවන් තුනිහි රෙදි විතරයි. සාමාන්‍යයෙන් ඝනකම් රෙදි මහන්න හරි අපහසුයි. දැන් මගේ තියෙන මැෂින් දෙකෙම ඩෙනිම් වගේ එහෙම නැත්නම් කිහිප වරක් නැමුවාට පස්සේ ගොඩක් වෙලාවට නීඩල් එක කඩලා යන්න බලනවා මහන්න හරි අපහසුයි. ඉතින් මේ මැෂින් එකත් දැන් ආධුනික කෙනෙකුට හරි කියුට් නේ. අර දැන් සිංගර් අර පාගන මැෂින් එකට වඩා මේ මැෂින් එක කියුට්. ඉතින් ගොඩක් අය ගන්න හරි ආසයි. අනිත් එක තමයි මේ මැෂින් එකේ නූල් මොනවාද බොත්තම් කාදු මහන්න පුළුවන්. ඊට පස්සේ තව කරවටේට ඩිසයින් දානවා නම් අත්වටට ඩිසයින් දානවා නම් ලස්සන අර සික්සැක් ඩිසයින් වර්ග මේ මැෂින් එකේ තියෙනවා. ඉතින් ඔන්න ඕකට ආතාවේ තමයි අපි ඔය මැෂින් එක මිලදී ගන්න. මේකදී මේ වගේ මැෂින් එකක් ඔයා ගෙදර රෙදි මැහුවත් ව්‍යාපාරයක් කරත් මේ වගේ මැෂින් එකකුත් තියෙන එක හොඳයි. මොකද බොත්තම් කාදු වගේ දේවල් අපිට අධිවේගී මැෂින් වල මහන්න අපහසුයි. නමුත් මහන ක්‍රමයක් තියෙනවා. මම කියන්නේ අර එක විදියටම මහගෙන ඉන්න පුට් එකක් වගේ දෙයක් පාවිච්චි කරලා මහන්න තියෙන එකම මැෂින් එක තමයි ඔය ඩොමෙස්ටික් මැෂින් එක. නැත්නම් සෝජි මැෂින් එකේදී නම් අපි ඒ බොත්තම් කාදුවේ හැඩයට අපි තමයි නූල ටෙන්ෂන් එක ලං කරලා කාදුව මහන එක මම කියලා දෙනවා. ඊට පස්සේ ඉතින් බොත්තම් කාදු විතරක් මහන්න කියලා හිතාගෙන කෙනෙක් මේ වගේ මැෂින් එකක් නම් ගන්න යන්න එපා. ඔයාලට සෝජි මැෂින් එකේ එහෙම නැත්නම් නෝමල් මැෂින් එකේ කොහොමද මම ටෙන්ෂන් එක අඩු කරලා බොත්තම් කාදුවක් මහන්න කියලා දෙනවා. ඉතින් අර එම්බ්‍රොයිඩර් හැඩ දාන්න නම් මේ වගේ මැෂින් එකක් හොඳයි. ගොඩක් ලාවට කොට්ටෝර බෙඩ් ෂීට් වගේ ව්‍යාපාරයක් කරන කෙනෙකුට චූටි බබාලගේ ඇඳුම් මහන කෙනෙකුට ලස්සන චූටි මල් වැල් දාන්න මේ මැෂින් එක හොඳයි. හරිද? ඒතර ඔන්න මහන මැෂින් වර්ගත් අපි දැනට යම් තාක් දුරට අවබෝධයක් ගත්තා. එතකොට ඔයාලා දැනට මිලදී ගන්න අදහසක් තියෙනවා නම් ඔයාලගේ ව්‍යාපාරය ඔයාලා කරන්න අරමුණු කරගෙන තියෙන මොනහරි ව්‍යාපාරයක් තියෙනවා නම් ඒකට ගැලපෙන සුදුසු මැෂිමක් ඔයාලා මිලදී ගන්න. එහෙම නැතුව ඔයාලා ආසාවට දකින්න එක ගන්න යන්න එපා. ඉතින් අධිවේගී මැෂින් වලත් ගොඩාක් තියෙනවා. ඕවර්ලොක් මැෂින් තියෙනවා, පැඩ්ලොක් මැෂින් තියෙනවා. ඊට පස්සේ තව එහාට ගියොත් ඔය බටන් ගහන මැෂින් තියෙනවා. ඒ වගේ ගොඩාක් ඒවා තියෙනවා. ඉතින් දැනට අපි ඔය නෝමල් මැෂින් එක ගැන ඉගෙන ගත්තා. හරිද? පුතා හරි. ඊට පස්සේ ඔන්න අපි මැෂින් එක ගැන අවබෝධ කරගත්තා. ඊට පස්සේ අපි මැෂින් එක පා ගන්න හුරු වෙන්න ඕන. මැෂින් එක පා ගන්න දන්නේ නැති අය ඉන්නවනම් අනිවාර්යයෙන්ම මේ අභ්‍යාස ටික ඔයා ගෙදරදී කරන්න ඕන. මම මේ අභ්‍යාසය කරන විදිහ ඔයාලට වීඩියෝ එකක් දානවා. ඒක බලලා හරි එහෙම නැත්නම් මේක ටියුට් එක කියවුවට පස්සේ ඔයාලට අවබෝධයක් එනවා මේක කරන්නේ කොහොමද කියලා. අනිවාර්යයෙන් මැෂින් එක පා ගන්න බැරි කෙනෙක් නම් මැෂින් එක පෑගුවට සමහර වෙලාවට හරි ලයින් එකේ මහන්න බෑ. අන්න එහෙම අය මේ විදියට අනිවාර්යෙන් මේ අභ්‍යාසය ටික අනිවාර්යෙන්ම කරන්න. ඒ වගේම තමයි සමහර අය ඉන්නවනේ මම මෙහුන් ඉගෙන ගන්නවා මගේ පොත ලස්සනට තියෙන්න ඕන කියලා. අන්න එහෙම අයට මුල ඉඳලම මේ පාඩම් ටික එන්න ඕන කියලා හිතන අය ඔය ටික මහලා පොතේක දාගන්න. ඔයාලා මෙහුන් පොත හදද්දී ඉස්සරහම ඔය ටිකක් දාගෙන තියාගන්න. ඉතින් පළවෙනි අභ්‍යාසය තමයි 10න් 8 ප්‍රමාණයේ රෙදි කැබැල්ලක් අරගෙන ඒකේ අපේ මැෂින් එකේ තියෙන උඩ සහ යට නූල ඉවත් කරලා ඔයාලට කැමති විදියකට නූල දාන්නේ නැතුව කැමති විදියකට ඉස්සලා මැෂින් එක පාගන්න මැෂින් එක නම් මැෂින් එක පාගන්න හුරු වෙන්න. හයි ස්පීඩ් මැෂින් එකක් නම් මැෂින් එක හසුරවන්න ඉගෙන ගන්න. නූල නොදමා ඔයා රෙදි කැබැල්ල මත මහන්න. ඊළඟට දෙවෙනි අභ්‍යාසය තියෙනවා ඔයා ඒ වගේම රෙදි කෑල්ලක් අරගෙන මම 10න් 8 කියලා ඔයාලට මිනුමක් දීලා තියෙන්නේ ඔයාලා සාමාන්‍යයෙන් A4 size එක පොතක් නම් හදාගන්නේ පොතට ඒ වගේ රෙදි කෑල්ලක් ප්‍රමාණවත් නිසා. ඉතින් ඔයාට ඒ තරම් රෙදි කෑල්ලක් නැත්තම් එහෙම නැත්තම් තියෙන රෙදි කෑල්ලක් නම් ඔයා පාවිච්චි කරන්න. ඔයාට සුදුසු විදිහේ රෙදි කෑල්ලක් ගන්න. මම ඉස්සෙල්ලම කියනවා පොප්ලින් වගේ එහෙම නැත්තම් කපු වගේ රෙදි කෑල්ලක් ලේස් කොටන් එහෙම නැත්තම් පොප්ලින්
වගේ රෙදි කෑල්ලක් අරගෙන ඉස්සෙල්ලම මහන්න මේක පුරුදු වෙන්න. වෙන ඔය සිල්ක් එහෙම නැත්නම් විස්කෝස් වගේ රෙදි වලට ඔයාලා ඉස්සෙල්ලම පුරුදු වෙන්න යන්න එපා. එක්ක පොප්ලින් එහෙම නැත්නම් ලේස් කොටන්. ඉතින් පොප්ලින් ඉත අඩුවට ගන්න පුළුවන්. එහෙම අරගෙන ඔයාලා මේ අභ්‍යාස ටික කරන්න. ඒතර දෙවෙනි අභ්‍යාසය තියෙන්නේ මැෂිමේ උඩ සහ යට නූල දාන්න. ඒත් ඔයාලට හිතෙන විදියට ඒ රෙදි කෑල්ල මහන්න. ඊට පස්සේ තුන්වෙනි අභ්‍යාසය තියෙනවා රෙදි කෑල්ලේ පහත තියෙනවාලට පළවෙනි රූප සටහනේ තියෙන රූපය ඔයාලා පිටපත් කරගන්න අඩි රූලක් හරි තියලා ඉරි ගහගන්න ඉරි ගහගෙන ඒ ඉර දිගේම ඔයාලා නූල දාලා මහන්න පුරුදු වෙන්න ඕන. ලයින් එකෙන් පිට යන්න බෑ. මුලින් පුරුදු වෙනකොට පිට ගියාට කමක් නෑ. නමුත් ඔයා කිහිප වරක් මහද්දී. ඒ කියන්නේ පළවෙනි ලයින් එකේදී ඔයා මහන නූල ලයින් එකෙන් පිට ගියා නම් ඊට පස්සේ ඔයා අවසාන ලයින් එකට එනකොටවත් ඔයා ඒක හදාගෙන තියෙන්න ඕන. ඉතින් ඒ වෙනකොටවත් ඔයාලට හදාගන්න බැරි වුණා නම් ඔයා නැවතත් මේ අභ්‍යාසයේ යෙදෙන්න ඕන. එතකොට මොන පළවෙනි අභ්‍යාසය තමයි ඒක. එතකොට අනිවාර්යයෙන්ම ඉස්සෙල්ලම නූල මහන්න පටන් ගන්නකොට ටැග් කරන්න ඕන. අවසන් කරනකොට ටැග් කිරීම අනිවාර්යයි. මේ අභ්‍යාස ටික මට හැමෝම කරලා අනිවාර්යයෙන්ම දාන්න ඕන. මොකද මේ මට බලා ගන්න ඕන ඔයාලට මේ ලයින් එකේ හරියටම මහන්න පුළුවන්ද කියලා. මම ඔයාලට මේ පාඨමාලාව කරන්නේ ඔයාලා කවදාකාරී බිස්නස් එකක් කරන්න ඕන. ගෙදර ආර්ථිකයට ශක්තියක් වෙන්න ඕන. කාටවත් අත නොපානේ Tamanට ආස දේවල් ගන්න, ලස්සනට අඳින්න, ලස්සනට ඉන්න. ඒ වගේ දේවල් වලට සල්ලි ඕන. එතකොට ඔයාට මුදලක් උපය ගන්න ඕන. අන්නේ අදහස මගේ ඔළුවේ තියාගෙන තමයි ක්ලාස් එක මම පටන් ගත්තේ. ඒකයි මම මේ නොමිලේ කියන පාඨමාලාවකුත් හඳුන්වලා දුන්නේ. ඒ නිසා මම ඔයාලට හරියට උගන්වන්න ඕන. නිකන් මේක ඔන්ලයින් ක්ලාස් එකක්. මට ඔයාලා මහන එක ඇස් දෙකෙන් පේන්නේ නැහැ. හැබැයි ඔයාලා ගෙන්නලා පෙන්නන්නේ නැහැ නේ. අපිට එහෙම හම්බ වෙන්න බෑනේ. ඒක නිසා අනිවාර්යෙන් මට ඔයාලා මේක මහලා මට බලා ගන්න ඕන ඔයාලට මැෂින් එක හොඳට පුළුවන්ද කියලා. ඔයාලට මම අවසාන වෙනකොට හොඳ නිමාවක් සහිත ඇඳුමක් මහන්න කොහොමද කියලා දෙනවා. මං කියන මේ දේවල් ටික ඔයා කරොත් ඔයාට ඒක පුළුවන් වෙනවා. ඒ නිසා ඔයා අංක 2 ඒ විදිහට කරන්න, අංක 3 මැෂින් එකේ ටැග් කරන්න පටන් ගන්නකොට අවසානට ටැග් කරන්න. ඒ විදිහට ඔයා ඔය පහළ තියෙන හැම රූප සටහනක්ම එක රෙදි කෑල්ලට අරගෙන ඔයාලට පේනදී පහළට යන්න ටිකක් සංකීර්ණයි. සංකීර්ණ හැඩතල තියෙන්නේ. ඉතින් මෙන්න මේ ටික ඔයා සතියක් විතර එක දිගට මැහුවොත් ඔයාලට මැෂින් එක හුරු වෙනවාම තමයි. ඒ වගේම තමයි ඔයාලට නීට් එකට මහන්න පුළුවන් විදියට හුරු වෙනවා. හරියට මේ ලයින්ස් වල අඳින්න පුළුවන් වුණොත්. එහෙනම් ඉතින් ඔන්න ඔයාලට මම හිතනවා ඔයාලා සමහරවල්ලාට දැනගෙන ඉන්නේ නැති මේ කාරණා, සමහර ළමයි නොදැන ඉන්නේ නැති. නමුත් මම මුල ඉඳලම උගන්වනවා කිව්ව හින්දා ඔයාලට මුල ඉඳලම අවබෝධය දුන්නා. ඉතින් ඔයාලට තේරුණාද නැත්ද? ඔයාලගේ අදහස් මොනවාද? අපි ලබන සතියේ ඉඳලා පාඩමකින් තමයි පටන් ගන්නෙ. ඉතින් මට ඔයාලගේ අදහස් කියන්න. ඒ වගේම තමයි ඔයාලා මෙතන ඉන්නවා මගේ ෆ්‍රී ක්ලාස් එකේ ළමයි ඉන්නවා. ඒ වගේම තමයි මගේ අංග සම්පූර්ණ ඩිප්ලෝමා පාඨමාලාවට සම්බන්ධ වෙච්ච ළමයි ඉන්නවා. ඒ අයටත් කියන්න තියෙනවා පණිවිඩ. ඇත්තටම ළමා ඇඳුම් පාඨමාලාව අවසානයේ නම් සහතික පත්‍රයක් නිකුත් කරන්නේ නැහැ. හැබැයි අංග සම්පූර්ණ ඩිප්ලෝමා පාඨමාලාව සිදු කරන සෑම ළමයෙකුටම අපි සහතික පත්‍රයක් දෙනවා. ඊටාම අති උත්කර්ෂවත් උත්සවයක් තියලා තමයි අපි මේ ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය කරන්නේ. ඉතින් ඒ කාරණා දෙක. අනිත් එක තමයි ඔයාලා මගේ අංග සම්පූර්ණ පාඨමාලාවට සම්බන්ධ වෙන ළමයෙක් නම් ලබන සතියේ සෙනසුරාදාට කලින් ඔයාලා මම ගෲප් එකට දානවා ඩීටේල්ස්. ඔයාලා පළවෙනි පාඨමාලාව වාරිකය ගෙවලා මට ස්ලිප් එක එවන්න. මම මේ තොරතුරු ඔයාලට ගෲප් එකට දානවා. එතකොට මගේ ළමා ඇඳුම් නොමිලේ ඉගෙන ගන්න ළමයි සෙට් එකට මුදලක් අය කරන්නේ නැහැ. එයාලා වෙනම ගෲප් එකේ ඉන්නවා. එයාලා වගේම අනිත් ළමයි හැමෝම පොදුවේ මට වැඩ ටික කරලා පෙන්නන්න ඕන. ගැටලු තියෙනවා නම් මට මැසේජ් එකක් දාලා අහන්න ඕන. අනිත් එක ගෲප් එකක් හදලා දීලා තියෙන දරුවනේ මම ඔයාලට ඔයාලගේ මේ මැහුම් දැනුම ෂෙයා කරගන්න. ඒ වගේම තමයි මගේ ළඟ තියෙන දැනුම ඔයාලට ලබා ගන්න. අන්නේ සඳහා නිසා ඔයාලා ගොඩක් ඉතින් කාන්තාවනේ පිරිමි අය මේකට සම්බන්ධ වෙලා නැහැ. එතකොට ඔයාලා කෑවද බිව්වද good night good morning ඇත්තට මේවා හොඳ දේවල් තමයි අපි අනිත් අය ගැන. හැබැයි group එකක් විදියට
ඒ වගේ මැසේජස් එනවා කියන්නේ සමහර වෙලාවට බබාලගේ අධ්‍යාපන කටයුතු වල මැසේජ් එන්නේ ඔය ෆෝන් එකට වෙන්න පුළුවන් නේද? සමහරවිට රැකියාවලදී ඔයාලගේ පණිවිඩ මැසේජ් එන්නේ ඔය ෆෝන් එකට වෙන්න පුළුවන්. එතකොට ඒක කාට වුණත් මං හිතනවා කරදරයක් කියලා. ඉතින් ඒක නිසා සුවදුක් විමසීමට මේ ගෲප් එක පාවිච්චි කරන්න එපා කියලා මං කරුණාවෙන් ඉල්ලනවා. ඔයාලට මැහුම් දැනුම සම්බන්ධ වූ ඕනෑම ගැටලුවක් ගෲප් එකේ ෂෙයා කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මගේ පාඨමාලාවට සම්බන්ධ වෙන්න කැමති අය ඉන්නවා නම් ඔයාලා දන්න නමුත් මාව සම්බන්ධ කරගෙන නැති අය ඔයාලා කිසි ප්‍රශ්නයක් නැහැ ළමයි දුක් පාඨමාලාවට වෙන්න පුළුවන් අංග සම්පූර්ණ පාඨමාලාවට වෙන්න පුළුවන් සම්බන්ධ කරන්න එක කිසිම ගැටලුවක් නැහැ. ඒ වගේම තමයි ලියාපදිංචි වෙන මුල්ම 50 දෙනාට කෝස් ෆී එක මාසෙට රුපියල් 2000ක් වගේ වෙන්නේ. ඉතින් හරිම අඩුම ගානකට මම දෙන්නේ. ඔන්ලයින් ක්ලාස් එකක් නිසා සමහරවිට සිග්නල් ප්‍රශ්න තියෙන්න පුළුවන්. පවර් කට් එකක් වුණොත් ක්ලාස් එකකට ආපහු ජොයින් වෙන්න බැරි වෙන්න පුළුවන් එදා දවස තුල. එහෙම වුණා කියලා ගැටලුව ඇති කරගන්න එපා. මම ඔයාලට රෙකෝඩින් දෙනවා. වීඩියෝස් දානවා. එතකොට සියලුම සටහන් මම ඔයාලට ওই විදිහට PDF මගින් ලබා දෙනවා. එතකොට ඔයාලට නෝට්ස් කියලා ලියන්න දෙයක් නැහැ ක්ලාස් එක තුල. හැබැයි මම උගන්වන සමහර කාරණා ටියුට් එකේ නැති වෙන දැන් මම සමහර වෙලාවට උදාහරණ අරගෙන කියනවනේ. ඒ වගේ දේවල් ටියුට් එකේ සඳහන් නැත්නම් ඔයාලට සඳහන් කරගන්න පුළුවන්. මම වේගෙන් කියාගෙන යනවා. හරිද? අවසානට ඔයගොල්ලන්ට කතා කරන්න දෙන්න. ඊට පස්සේ තමයි ඔයාලා අද ඉඳලා CR පොතක් වෙන්න පුළුවන්. A4 වල එකතු කරලා ඔයාලා හදන පොතක් වෙන්න පුළුවන්. නොමිලේ ඉගෙන ගත්තට කමන්නේ. සමහරවිට ඔයාලට හිතෙන්න පුළුවන් මේ අයියෝ නොමිලේ අර සමහරුන්ට නොමිලේ දෙනකොට අගේකුත් නැහෙනේ නේද? ඉතින් මම මේ නොමිලේ දෙන එක ගැන විතරක් නෙමෙයි මගේ අනිත් පාඨමාලාවේ ළමයින්ටත් කියන්නේ ඔයාලා සල්ලි දීලා ඉගෙන ගන්න ඔයාලගේ වටිනා කාලය කැප කරන්නේ. ඔයාලගේ දරුවන් වෙනුවෙන් යොදවන්න තියෙන කාලය ඔයාලා මේ වෙනුවෙන් කැප කරන්නේ නේද? ඒ කාලයට වටිනාකමක් ඕගොල්ලෝ ලබා දෙන්න අනිවාර්යෙන් මේක හරියටම කරන්න. මේ පළවෙනි මාසය තුලම පළවෙනි සතියේ ක්ලාස් එකට ආවත් ඔයාලට මම කියන්නේ ඒ පාඩමිනුත් කොහොමද ඔයා ව්‍යාපාරයක් කරන්න කියලා. එතකොට මේ දවස්වල බිස්නස් කරන්න පුළුවන් සාර්ථකම ක්‍රමයක් තමයි ඔන්ලයින් කියලා කියන්නේ. එතකොට ඔයාලට පුළුවන් දැන් පේජ් එකක් හදන්නේ ඔන්ලයින් බිස්නස් කරන්න විතරමද? පේජ් එකක් කරන්නේ ඔන්ලයින් බිස්නස් කරන්න විතරමද? නෑ. කියන අවබෝධයක් නැහැනේ. පේජ් එකක් කරන්නේ අපි FB පේජ් එකක් කරන්නේ ඔන්ලයින් බිස්නස් කරන්න විතරක් නෙමෙයි ඔන්ලයින් බිස්නස් කරන්නේ නැති නළු නිලියන් එතකොට ඔය ඇවිදින අපි හිතමු මේ සංචාරය කරන්න යන අය නේද ඒගොල්ලෝ එක එක බ්ලොග් දානවා පේජ් එකක් හදලා මොකද පේජ් එකේ ඔයාලා දන්නවා මේ වෙනකොට ශ්‍රී ලංකාවට මොකක්ද ලැබිලා තින්නේ මොනිටයිසේෂන් කියලා ලැබිලා තියෙනවා නේද? මුදල් උපයන්න පුළුවන්. අපිට Facebook එකෙන් YouTube එකෙන් මුදල් උපයන්න පුළුවන්. ඒක නිසා මම ඔයාලට යෝජනාවක් කරනවා මේක කරන්න. ඔයාලා අද ඉඳලා පාඨමාලා ඔයාලා ඉගෙන ගන්න දේවල් වෙන්න පුළුවන්. මම සම්බන්ධව ඔයා ඉදිරියේදී මොනවා හරි කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් නම් ඔයා පේජ් එකක් හදාගන්න දැනට ඔයා කැමති විදියට චූටි නමක් දාගන්න ලෝගෝ එකක් දාගන්න ඒ කියන්නේ ලොකුවට හිතන්න යන්න එපා මොකද අපිට පේජ් එකේ නම වෙනස් කිරීම සහ ලෝගෝ එක වෙනස් කිරීම ඕනම වෙලාවක කරන්න පුළුවන් හරිද අපිට කාලයක් යනකොට මේ ලෝගෝ එක මට ගැලපෙන්නේ නැහැ මේ නම මට ගැලපෙන්නේ නැහැ කියලා හිතනත් අපිට වෙනස් කිරීමේ හැකියාව තියෙනවා ඒ නිසා ඔයාලා අනිවාර්යයෙන්ම පේජ් එකක් පටන් ගන්න FB එකේ පේජ් එකක් පටන් අරගෙන ඔයාලා නෝට් එක හැදුවා නම් චූටි වීඩියෝ එකක් දාන්න ඇඳුමක් මැහුවා නම් ඒක කපන්න ගත්තා නම් ඔයාලා දැන් මේ වගේ පේජස් දැකලා ඇතිනේ ඔයාලා මේකෙදි ඔන්ලයින් බිස්නස් එකක් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි මම මේ කියන්නේ පේජ් එක හදන්න කියලා හොබි එකක් විදියට නිකන් වීඩියෝ එකක් දාලා කවුරුහරි ලයික් එකක් දැම්මහම නිකන් සතුටු හිතෙන්න කමෙන්ට් එකක් දැම්මහම නේද ඒ වගේ දැම්මහම අර නිකන් හිතට සතුටක් දැනෙන්න විතරක් ඔයාලා දැනට පේජ් එකක් හදාගන්න එතකොට ඔයාලා සමහර මාස එකමාරි කෝස් එකේ වෙන්න පුළුවන් මාස 6 කෝස් එක වෙන්න පුළුවන්. ඔයාලා එතකොට චූටි වීඩියෝ ගොඩාක් අප්ලෝඩ් කරලා තියෙන්නේ. ඔයා දන්නේම නැතුව මාස 6ක් 7ක් යනකොට ඔයා වටා එකතු වෙලා ඉන්නවා. ඔයාව ෆලෝ කරනවනේ. එතකොට ඔයාගේ වීඩියෝස් බලන්න කැමති අය ඔයාව දන්න අය ඔයාව ෆලෝ කරනවා. එතකොට ඔයා බිස්නස් එකක් පටන් ගන්න තැනට එද්දී ඔයාට ෆලෝස්ලා හැදිලා
හරිද? දැන් ගොඩක් වෙලාවට අපි page එකක් පටන් ගන්න business එක තැනට ඇවිල්ලා page එකක් පටන් ගන්නකොට followers නැහැ. ඒක නිසා online business කරන්න idea කරගෙන ඉන්න කෙනෙක් නම් ඔන්න දැන් ඉඳලම page එකක් පටන් ගන්න. page එකක් පටන් අරගෙන ඒකේ followers ලා වැඩි කරගන්න උත්සාහ කරන්න ඕන කොහොමද? ඇඳුම් විකුණන්න දාලා නෙමෙයි. හරිද? මුලින්ම ඔයා එදිනෙදා ඒ විෂය සම්බන්ධ කරන දේවල් චූටි වීඩියෝ හදලා දාන්න. ඉතින් ඔයාලට ඒක න අයිඩියා එකක් නැත්නම් මගේ වීඩියෝස් බලන්න පුළුවන් මගේ page එකට ගිහිල්ලා මගේ FB එක මම ඔයාලට group එකේ දාන්න. එතකොට අපේ academy එකේ නමින් page එකක් තියෙනවා. එතකොට ඒකේ මම මේ චූටි වීඩියෝස් දානවා. මගේ මැහුම් පාඩම් දානවා. එතකොට ඒව බලන්න පුළුවන්. ඉතින් මම ඔයාලට ඒ link දෙක තුනම දාන්නම්. මගේ group එකක් තියෙනවා. ඒ group එකට join වෙන්න FB එකේ. එතකොට ඒවට ගියාම ඔයාලට මැහුම් දැනුම දැනගන්න පුළුවන්. තව ළමයි කරන විදිය දැනගන්න පුළුවන්. එතකොට මම කොහොමද මේ දේවල් කරන්නේ කියලා ඔයාලට දැනගන්න පුළුවන්. ඉතින් මේ දේවල් වලට ගිහිල්ලා බලන්න. ඔයාලත් ඒවා අනිවාර්යයෙන්ම කරන්න. මොකද අනාගතයේදී තාක්ෂණයත් එක්ක යනකොට මේ දේවල් ඔයාලා සතු කරගෙන තියෙන්න ඕන. ඒ වගේම තමයි බිස්නස් එකක් ටාගට් කරනකොට අනිවාර්යයෙන්ම ඔයාලට හොඳ ෆෑන් බේස් එකක් එන ඔයාලා වටේ හොඳ ඉන්න ඕන ගැනුම්කාරයෝ ටිකක්. ඒ ටික එකතු කරගන්න බිස්නස් එක පටන් ගද්දි නෙමේ පටන් ගන්න පෙර එයාලව හදාගෙන ඉන්න. ඒකට ඉතින් හොඳම දේ තමයි චූටි වීඩියෝ ඔයා මහනේ දුම් වල ෆොටෝස් ඒ දේවල් අප්ලෝඩ් කරන එක. ඉතින් මේ ගැන ඔයාලට YouTube එකෙන් දැනගන්න පුළුවන්. එහෙම නැත්නම් වැඩි විස්තර ඕන අය මට මෙසේජ් එකක් දාන්න. හරි. දැන් ඔන්න ඔයාලට අදහස් මම අහනවා. මොකද ඔයාලට අද හිතෙන්නේ ක්ලාස් එක හොඳයිද? නොදන්න දේවල් තිබිලා දැනගත්තද? තේරෙනවද? මේ දේවල් චුටක් කියන්න බලන්න. කොයි ඉතින් මයික් එක මම නැත එක එකනා කියන්න බලමු. ගැටලුවක් නෑ මිස් හොඳයි ක්ලාස් එක. හරි. තේරෙනවද මම ඔයාලට උගන්වන දේවල් මේ දේවල් දැන් ඔයා මහන කෙනෙක්නේ. ඔයාලට මේ දේවල් දැනගෙන තිබුණාද නැත්නම් අලුතෙන් අද ඉගෙන ගත්තද මේ කාලේ අපරාධද නැත්නම් ප්‍රයෝජනවත් වුණාද? නෑ එහෙම අපරාධ කියලා නම් දැනුමක් දැනුන්නේ නැහැ. මේ හොඳයි ඉතින්. හරි. ටේප් එක ගැන නම් මම දැනන් හිටියේ නැහැ. මේ සාමාන්‍යයෙන් ওই normal ටේප් එකෙන් තමයි මාත් මේකෙම තමයි නිමි ගත්තේ. දැන් අර ටේප් එක ගැන දැනගත්තේ නම් අද. ටේප් එකේ අර තියෙන මේක මෙහෙමයි. සාමාන්‍යයෙන් අපිට ඉගෙන ගන්න කාලෙදී ඇත්තටම මමත් දන්නේ මමත් ඉගෙන ගන්න කාලෙදී මේ වගේ ටිකක් තමයි පාවිච්චි කරේ. නමුත් ඉගෙන ගන්න අපි දේවල් දැනගන්නවානේ. එතකොට තමයි තේරුනේ මේ ටේප් එක ලොකු කාලයක්. ඒ කියන්නේ අපිට ඇත්තට මාස දෙකක් තුනක් යද්දි මේ ටේප් එකේ අඟල වෙනස් වෙනවා. ඔයාලා චෙක් කරලා බලන්න. දැන් මම මේක යූස් කරුනේ නැති නිසා මේකේ අවුලක් නැහැ. මේක මම ඇත්තටම ළමයින්ට අඳුන්වලා දෙන්න විතරයි දැනට තියාගන්නේ. ඒක නිසා ඔයාලා මේ දැනට ඔයගේ එකක් ගන්න පුළුවන් අය එහෙම පාවිච්චි කරන්න පුළුවන් අය ඉතින් හොඳ එකක් ගන්න. ඒතකොට තව කවුද? අමීනද? කමන්නේ කවුරු හරි කමක් නැහැ. කතා කරන්න කියන්න බලන්න. ඉතින් අදහස් කොහොමද ක්ලාස් එක හොඳයිද? මං කියලා දෙනවා තේරෙනවද? මල්ලට දැන් මොන ඔයාලගේ කාලය විනාඩි 10කින් 8කින් වගේ ක්ලාස් එකෙන් ලීව් වෙන්න වෙනවා. ඉතින් අපි අද මූලික දැනුම ටික කතා කරා. ඉතින් ඔයාලට හොඳයි කියලා හිතෙනවා නම් කමෙන්ට් එකක් මේ group එකේ හරි දාන්න. අපි ඊළඟ දවසේ පටන් ගන්නවා හරියටම ඉගෙන ගන්න. ඒ කියන්නේ ඇඳුමක් මහන්න. අනිත් එක තමයි අංක 1 ඔයාලා ක්ලාස් එකට එනකොට බලාපොරොත්තු වෙන්න එපා. එකපාරටම නිකන් මැජික් කාර්යයක් වගේ ඔයාලට අර එකපාරටම මහන්න කියලා දෙනවා කියලා. හරිද? මම ඔයාලට පළවෙනි පාඩම කියලා දෙනවා. ඒකෙන් කොහොමද බිස්නස් එකක් කරන්නේ කියලා දෙනවා. මෙතන එක එක ළමයින්ගේ දැනුම මට්ටම් වෙනස්. මැෂින් පා ගන්න බැරි අය ඉන්නවා. ටේප් එක දන්නේ නැති අය ඉන්නවා. රෙදි වල අඳින්න දන්නේ නැහැ. එහෙම. ඉතින් මම අවශ්‍ය උපකරණ ටික කියන්නම් ඔයාලට group එකේදී. ඒ ටික අරගෙන ඔයාලා පන්තියට එන්න. අපි ලබන සතියේ ඉඳලා පන්තිය කරනවා. මම ඒ අතර ඔයාලට චුටි වීඩියෝස් දානවා. දැන් මේකේ රෙකෝඩින් එකක් දානවා. ඒකට රෙකෝඩින් එක නැවත බලන්න. නැවත බලලා ඔයාලට අමතක වෙච්ච දේවල් තියෙනවා නම් සටහන් කරගන්න දේවල් තියෙනවා නම් ඒවා සටහන් කරගන්න. තව මොනවා හරි ඉතින් දැනගන්න තියෙනවා නම් අහන්න. මොකුත් ගැටලු නැද්ද? ප්‍රශ්න නැද්ද?
ඒ වගේම තමයි ගොඩක් අය මේ මට දැන් ක්ලාස් එක අතරතුරත් මැසේජස් එනවා මාව සම්බන්ධ කරගන්න කියලා. මම හිතන්නේ කුඩා ව්‍යාපාරිකයේ දාපු පෝස්ට් එකේ ළමයි වෙන්න. ඒ පෝස්ට් එකට එන ළමයි තමයි. මම යාළුව ඇඩ් කරගන්නම්. අද යාළුවට කොහොමත් මම රෙකෝඩින් එක ෂෙයා කරනවා. ඒ නිසා ඔයාලා දන්න ඉන්නවා. ඉතින් ගැටලුවක් කරගන්න එපා කියන්නේ රෙකෝඩින් එක දානවා. ඉතින් දිගටම පන්තියට සම්බන්ධ වෙලා බලන්න. එතකොට මගේ අංග සම්පූර්ණ මාස 6 කෝස් එක කරන්න ඉන්න ළමයි අනිත් එක තමයි ඔයාලා අනිවාර්යයෙන්ම ගෲප් එකට දාන්න මම කරන්නේ ළමා ඇඳුම් පාඨමාලාව මම කරන්නේ මාස 6 සම්පූර්ණ කෝස් එක කියලා හැමෝම මට අනිවාර්යෙන් මැසේජ් එකක් දාන්න. දැන් මැසේජ් ටික ඔක්කොම කවලම් වෙලා තියෙන්නේ. මට ඔයාලා දෙකොල්ල කණ්ඩායම් දෙකකට බෙදා ගන්න අවශ්‍යයි. දැනට මම ගෲප් දෙකක් හදලා තියෙනවා. නමුත් තව ඉන්නවා ළමයි මේ සමහර ළමයි ඉන්නවා දෙකම කරන්න කැමති අය. සමහර ළමයි ඉන්නවා ළමයි දුම් කරලා අයින් වෙන්න බලාගෙන ඉන්න අය. ඉතින් ඒක නිසා කණ්ඩායම් දෙක මට ගෲප් දෙක නැත්නම් මට ලින්ක් එක එක විදියට යවන්න වෙනවා. ඒ නිසා ඔයාලා අදම මට මැසේජ් එකක් දාන්න මම ළමයි දුම් එක මම අංග සම්පූර්ණ එක කියලා. අනිවාර්යයෙන් මේ මැසේජ් එක දාලා තියන්න. එහෙනම් ඉතින් අපි ආයෙත් ලබන සතියේදී හමු වෙමු හැමෝටම සුබ රාත්‍රියක්.